ආයුබෝවන් අද අපි එකතු වෙලා ඉන්නේ රණා YouTube වීඩියෝ channel එකත් සමග එළඹෙන 2025 පළාත් පාලන මැතිවරණයේ පිල්ගමුවේ අපේක්ෂකයන් සුවඳ හමුවයි මේ අපි සූදානම් කරලා තියෙන්නේ. අපෙත් එක්ක අද පොදු ජන එක්සත් පෙරමුණේ පිල්ගමුවේ කණ්ඩායම් නායක හිටපු සභාපති ජයන්ත ඊරසේකර සභාපතිතුමා අපි සමග අද සාකච්ඡාවට එකතු වෙලා සිටිනවා. අයිබෝන් සභාපතිතුමා. අයිබෝන් මම ස්තුතිවන්ත වෙනවා රණා YouTube ආයතනයේ විල්ගොම කොට්ටාසේ මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම වෙනුවෙන්. හිටපු සභාපතිතුමා විල්ගොම ප්‍රාදේශ සභාවේ අපිට ඉස්සරම කියන්න බලන්න මේ ඔබතුමා ඔබ කවුද කියලා. මම කවුද කියන එක විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ. විල්ගොම ප්‍රදේශ සභාවේ හිටපු සභාපතිවරයෙක් හැටියට විල්ගොම කොට්ටාසේ හඳුන්ගම කුබුක්කොය කියන පුංචි ගම්මානයේ ඉපදුණු දුප්පත් පවුලක දරුවෙක් කියන පණවිඩිය මතක් කරන්න ඕනේ. අපේ අම්මයි තාත්තයි මට සහෝදර 4 දෙනෙක් ඉන්නවා. 4 දෙනාගෙන් පිරිමි දරුවා අපේ අම්මට ලැබෙනවා. අම්මා සෝමාවති. ඉතින් අපච්චි ඩිංගිරි බණ්ඩා කියලා කියනවා. මේ විල්ගොමේම තමයි ඒගොල්ලෝගේ මුල් පදිංචිය. ඉතින් මේ පිරිමි දරුවෝ 4 දෙනෙක් අපේ අම්මට ඉන්නවා. 4 දෙනාගෙන් දෙන්නෙකුට උපතින්ම කතා කරන්න බෑ. ඒ අය ගොළු අය. ඉතින් ඒ අයගේ ඒ ශක්තියින් එක්ක අපේ අම්මා අපි හදාගෙන එතෙන්ට ආපු ගමනක් තමයි ඉතින් හඳුන්ගම ප්‍රදේශයේ ඉඳලා මුළු විල්ගොම කොට්ටාසේම පාලනය කරන සමෘද්ධි සංවර්ධනධාරියෙක් හැටියට මම වෘත්තියේ එක් හැටියට කටයුතු කරන ලබනවා. රජනීයධාරියෙක් හැටියට මේවර විල්ගොම ප්‍රාදේශ සභාවට පොදු ජන එක්සත් පොරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන ලබනවා. සභාපතිතුමා අපිට එතකොට දැනගන්න පුළුවන්ද ඔබේ දේශපාලන ගමනේ ආරම්භය කෙසේද සිදු වුයේ කියලා? දේශපාලන ගමනේ ආරම්භය කියලා කියන්නේ ඒක මටත් තේරෙන්නේ නැහැ කොහොමද කියලා. මම පුංචි කාලේ ඉඳලා අපේ අම්මලා තාත්තලා කවුරුත් දේශපාලනය කළා නැහැ. කෙසේදත් මම මාරක මහාවිද්‍යාලයෙන් තමයි උසස් පෙළ හදාරන්නේ. එහිදී මම මේ විවාද කණ්ඩායමේ නායකයා බවට පරිවර්තනය වෙලා මධ්‍යම පළාතේ කතික තරඟ වලින් මධ්‍ය පළාතේ දක්ෂතම කතිකයා වෙනවා. එහිදී 1994 වර්ෂයේ තමයි මම දේශපාලනයට පිවිසෙන්නේ. මොන්ටු කුමාර ගෝපාලෝ ආණ්ඩුකාරතුමා ඒකට මේ ප්‍රදේශීය පාලනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥයා වුණා. නිහතමානී දේශපාලනඥයා. ඉතින් ඔහුගේ දේශපාලනයේ නිවේදකයෙක් හැටියට තමයි මම ඉස්ලාම් දේශපාලනයට පිවිසෙන්නේ. හරි. එතකොට අපිට කියන්න ඔබතුමාගේ අනාගත බලාපොරොත්තු මොකද්ද මේ විල්ගොමට කරන්න බලාපොරොත්තු වෙන්නේ? විල්ගොම කියලා කියන්නේ ඇත්තටම මිනිස්සු තේරුම් ගන්නට ඕනේ අපි විල්ගොම කියන කොට්ටාසියේ තියෙන තැන කොතනද කියන එක. සමහරු දැන් මෙවර විල්ගොම ප්‍රාදේශ සභාවට 114 දෙනෙක් තරඟ වදිනවා. පක්ෂ 6ක් තරඟ වදිනවා. මම මේ සැරේ විතර කියන්නේ. විල්ගොමට කරන්න තියෙන බලාපොරොත්තු මොනවද කියන එක විල්ගොමේ ප්‍රදේශයේ පුරාවට. මොකද ලංකාවේ තියෙන ප්‍රබලම තියෙන වන උද්‍යානවල ප්‍රබලම වන උද්‍යානයක් තමයි වස්කොම වන උද්‍යානය තියෙන්නේ. ඉතින් එහි තමයි පවතින විල්ගොම ප්‍රාදේශ සභාව. ඉතින් විල්ගොම ප්‍රාදේශ සභාව බල ප්‍රදේශය තුල පවුල් 11800ක් වගේ පවුල් සංඛ්‍යාවක් සිටිනවා. එහි මුළු ජනගහනය ගත්තොත් එimhe 33000කට අධික ප්‍රමාණයක් දැනට සිටිනවා. ඒ 33000 ඡන්දදායකින් 28000කට අධික ප්‍රමාණයක් සිටිනවා. එතකොට මුළු ජනගහනයත් එක්ක ගත්තහම පස්සේ මේ ප්‍රදේශයේ වග්ගඩ රෝගීන්ගෙන් බහුල ප්‍රදේශයක්. ඉතින් මේ සඳහා යම් වැඩසටහනක් සැලසුම් කළ යුතු තිබෙනවා. මේ විල්ගොම සංවර්ධනය කරන. සංවර්ධනය වෙමින් පවතින ප්‍රදේශ සභාවක් තමයි විල්ගොම කියලා කියන්නේ. අඩු ආදායම් ලාභී ප්‍රදේශ සභාවක්. මේක නගා සිටීම සඳහා විවිධ වැඩසටහන් මම සභාවේ ඉදිමුත් සැලසුම් කරා. මම විවිධ වැඩසටහන් දැන් සැලසුම් කරලා තියෙනවා. දැන් සභාපතිතුමා විල්ගොම කියන්නේ අඩු ආදායම් ලාභී සභාවක්. එතකොට ඔබතුමා සභාපති වුණොත් මොනවද කරන්න පුළුවන්? ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තට මේක තමයි විය යුත්තේ. විල්ගොම කියන මේ ප්‍රාදේශ සභාව නිකම් ප්‍රාදේශ සභාවක් හැටියට മന്ത്രിවරයෙක් හැටියට ඇවිල්ලා වාඩි වෙලා ඒකෙන් දෙන දෛනික වැටුප අරගෙන ගෙදර යන එක නෙමෙයි බලාපොරොත්තු වෙන්න ඕනේ. ඇත්තට මේ ප්‍රශ්නේ වැදගත්කමත් එක්ක මොනවද විල්ගොම වෙනුවෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ. මොකද අපි තරම් කාලයක් ජීවත් වෙන මිනිස්සු නෙමෙයි. ඉතින් අපි විල්ගොම හැටියට මේ අඩු ආදායම් ලාභ ප්‍රාදේශ සභාව වැඩි ආදායම් ලාභ ප්‍රාදේශ සභාව බවට පරිවර්තනය වෙනවා. මහාණ්ඩුවෙන් අපිට ඇත්තටම සල්ලි අවශ්‍යතාවයක් නැහැ සභාව පවත්වාගෙන යන්න.
ඒක මට මතක් කරන්න අවශ්‍යතාවය තියෙනවා. මම හිටපු සභාපතිවරයෙක් හැටියට. අපිට එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. මොකද දන්නවද? මේ විල්ගොමියේ තියෙන සම්පත් ටික ප්‍රයෝජනට අරගෙන වස්කොම වන උද්‍යානයේ මම මගේ තියෙනවා හදාගත්තේ සම්පූර්ණ ඉදිරි දැක්ම පිළිබඳ. අපි බලාපොරොත්තු වෙනවා විල්ගොම ප්‍රාදේශීය සභාව තුළ වස්කොම වන උද්‍යානයේ යාබදව බෝට්ටු සේවයක් ආරම්භ කරන්න. දුණුවිල වැව සම්බන්ධ කරගෙන අපි ඒකේ වැව කියලා කියනවා. ඉතින් ඒක සම්බන්ධ කරගෙන අපි බෝට්ටු සේවයක් ආරම්භ කරන්න. ඊට පස්සේ වස්කොම වෙන සංචාරකයින්ට අද මෙතන ඉඳන් ගියාම එහා පැත්තට යනකම් හෙට්ටිපොළ නගරේ ඉඳන් එහා පැත්තට යනකම් කිසිම තැනක කැම ටිකක්වත් කන්න තැනක් නැහැ. ඉතින් අපි එතන සංචාරක මධ්‍යස්ථානයක් හදලා මිනිසුන්ට වැඩසටහනක් හදලා පෙට්ටි කර ටිකක් තියලා පිළිවෙලට ආදායම් මාර්ගයකට අපි යොමු වෙන්නට පුළුවන්. ඊට පස්සේ අපි දැනට මම සභාවේ ඉන්නකොට යෝජනා කරා නිපෝන් පාලම ඉදිරිපිට. අපේ ඉස්සර සතිපොළ තිබුණා. දැන් ඒක අක්‍රිය වෙලා නැතර වෙලා තියෙනවා. ඒ ස්ථානයේ අපි ඉන්ධන පිරවුම් හලක් ආරම්භ කිරීම සඳහා දැන් සැලසුම් කළා තියෙනවා. ඉතින් රජයේ ආයතන හැටියට සැලසුම් කළා. මම සභාවේ ඉද්දීන් බස් රථයක් මිලදී අරගෙන ඒකෙන් ආදානාගාරයක් අපි ඉදි කරා. ආදානාගාරයෙන් අපිට විශාල ආදායමක්. ඊට පස්සේ මම දාලා තියෙනවා මගේ මේ සටහනත් එක්ක අපි මල්ශාලාවක් ආරම්භ කරා. මරුණාම මිනිසුන් වෙනුවෙන් යමක් දෙන්න කියන කතාව නෙමෙයි. හැබැයි පෙට්ටියකට දැන් රුපියල් 60,000ක් 70,000ක් වගේ දුන්නා. අපි හර්ස් එකක් මිලදී අරගෙන ඒ ඇයට සහනදායි මිලට අපි මේ වැඩසටහන සැලසුම් කරනවා. කාන්තා සංවිධාන අනුව අපිට කර්මාන්ත පුලත මොන්ටි කුමාර ගෝපාලෝ ආණ්ඩුකාරතුමා ඉන්නකොට අපිට නාගෝල ප්‍රදේශයේ අක්කර 50ක කර්මාන්ත ඉඩමක් අපිට ලබා දුන්නා. නිකම් මුඩු බිමක් බවට පරිවර්තන. මම ජනාධිපතිතුරු කීප දෙනෙක් ආපු වෙලාවේ මම මතක් කරා. සභාවෙන් කිසිම කෙනෙක්ගේ අවධානය ලක්ුණේ නැහැ. අපි මේකේ කර්මාන්ත ආරම්භ කිරීමේ සැලසුමක් අපිට. ඒ සඳහා අපිට වැඩසටහනක් හදන්න පුළුවන්. මිනිසුන්ගේ ආදායම් පුංචි ගාමට් එකක් දාන්න පුළුවන්. වැඩසටහන. ඒ වගේ සැලසුම් රාශියක් අපි සතුව තියෙනවා. ඉදිරි ප්‍රාදේශීය සභා මැතිවරණයේදී අපි සිදු කරන්නේ. මම ප්‍රාදේශීය සභාවේ ඉන්න කාලේ තුලදී සභාවක් තිබුණේ නැහැ. ඇත්තට මේක මතක් කරන්න ඕන. ඒක පුස්තකාලයක් තමයි තිබුණේ එහා පැත්තේ. ඒක පුස්තකාලයක් බවට ලංකාවේ හොඳම පුස්තකාලය මම බිහි කළා. ඒ හොඳම පුස්තකාලය බිහි කරලා ඉවරලා ඒ ස්ථානයේ පුස්තකාලය දීලා අපි ප්‍රාදේශීය සභාවක් දෙමහල් ප්‍රාදේශීය සභාවක් අපි හදලා දුන්නා. ඒ ප්‍රාදේශීය සභාවේ තමයි අද කටයුතු කරන්න ලබන්නේ. ඒ විවිධ වැඩසටහන් එක්ක විල්ගොම ප්‍රාදේශීය සභාව. ඇත්තටම අපි මේ වැඩසටහන එක්ක ගත්තාම පිටස්තර දැන් අපිට ආදායම් එනවා විවිධ ආදායම්. දැන් පොලිසියෙන් යම් කෙනෙක් අල්ලලා දඩ ගහනකොට උසාවි දඩ ටික අපිට එන්නේ. ඒ උසාවි දඩ ටිකත් අපේ. කඩ ලයිසන් කිරීමේ ජල බිල් ටික වරි පණම් බදු ටික ඒ සියල්ල අපිට සභාවට එන්නේ. ඒ වගේම තමයි අපි ආදායමක් හැරගෙන මිනිස්සු අතරට යන්නේ. පාලම බෝක්කුව හන්දි හදන්න. මිනිසුන්ගේ සියලු සභාවක් කියලා කියන්නේ ඕන වෙලාවක මිනිස්සු වෙනුවෙන් කටයුතු කරන ඕන යෝජනාවක් 18 දෙනා අතර යෝජනාවක් දාගන්න. මේක කියන්නේ පුංචි ආණ්ඩුව. පුංචි ආණ්ඩුව කියලා තමයි මේක නමක් හදලා තියෙන්නේ. ඒ නිසා මේ පුංචි ආණ්ඩුවේ අපිට හිතලා මතලා ඕන දෙයක් වැඩසටහන සැලසුම් කරන්න හැකියාව තියෙනවා. මට ඒක කිරීමේ හැකියාවක් තියෙනවා. කළ පුරුද්ද හොඳට තියෙන බව මතක් කර තියෙනවා. සභාපතිතුමා මම ඔබ වෙත ප්‍රශ්නයක් යොමු කරනවා. අපේ දැන් ජනාධිපතිතුමා කියනවා සභාව දිනුවේ නැත්තම් සල්ලි දෙන්නේ නැහැ කියලා. එහෙම වුණොත් මේක කරන්නේ කොහොමද? මම දන්නේ ජනාධිපතිතුමා මොන අදහසක් එක්ක කියනවාද කියලා. අපි ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරු අපිට සල්ලි අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම. මහා ආණ්ඩුවෙන් සල්ලි දෙන්නේ මඟ නැගුම ගම නැගුමකින් ඉස්සලා දුන්නා. ඒවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා යන්නේ. අපිට 7-5ක්වත් සභාවට හම්බ වෙන්නේ නැහැ. ප්‍රාදේශීය සභාවට 7-5ක්වත් සල්ලි දුන්නත් අපිට සභාව කරන්න යන්න පුළුවන්. මම වගකීමෙන් කියන්නේ. මම හිටපු සභාපතිවරයෙක් කියලා. අපි 7-5ක්වත් අපිට පුළුවන් මේ රට ණය වෙච්ච රටක්. තාමත් ඩොලර් ගෙවන්න තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් මතක් කරලා සිටිනවා ඔබ තමුන්නාන්සලගේ මේ YouTube channel වගකීමෙන් මම මතක් කරලා සිටිනවා අපේ ප්‍රාදේශීය සභාවේ අපි සභාව ලබා ගත්තොත් අපි මේ ණය ගෙවන්නත් මේ සභාවෙන් කීයක් හරි හෙට ලබා දෙන්න. රජයේ මහා ආණ්ඩුවට දෙන්න අපිට දෙන්න පුළුවන් එක ලොකු හයියක් මිනිස්සුත් එක්ක එකතු කරලා. ඒ නිසා ජනාධිපතිතුමා කියන ඒ කතන්දරය තුල ජනාධිපතිතුමා මම අපි කනගාටු වෙනවා ඉතින් ඒ සම්බන්ධව. නමුත් ඉතින් අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ අපේ ප්‍රදේශීය වැඩ ටික කරන්න අපිට හොඳ ශක්තියක් තියෙනවා. ඒ ගැන ගැටලුවක් නැහැ. ඒ වගකීමෙන් අපිට මොකද චිත්ත ධෛර්යය අපිට තියෙනවා. ඒ හැකියාව තියෙනවා. ඕන හැම දෙයකටම තමන්ගේ හයිය තමයි වැදගත් වෙන්නේ. අපි විල්ගොමී හඬක් නංගලා විල්ගොමී සල්ලි ටික විල්ගොමී මිනිසුන් නිවේදන් කරන්නට අපි සූදානම්. අපිට එහෙම 7-5ක්වත් පිටින් අවශ්‍යතාවයක් නැහැ. වගකීමෙන් අපි කියනවා අපිට ගත්තොත් අපි ඒක දිගට කරනවා. දැන් විල්ගොමී රැකියා විරහිත තරුණ තරුණියන් සෑහෙන්න සිටිනවා. ඒ රැකියා විරහිත තරුණ තරුණියන් ගැන වැඩපිළිවෙලක් තියෙනවද ඔබතුමාගේ? පැහැදිලිවම තියෙනවා. මොකද මම මේ පත්‍රිකාවේ සඳහන් කරලා තිබෙනවා රැකියා විරහිත කියපුවාන් පස්සේ විශාල වශයෙන්ම ඉගෙනගත්තේ දරුවෝ ඉන්නවා සාමාන්‍ය පෙළේලා ගෙවල් වල ඉන්න අය කෙනෙක් මෙයා සඳහා වගකීම දෙන මම මගේ හිතවත් මිත්‍රයෙක් සම්බන්ධ කරගෙන පිට රටේ ඉන්නේ එයා දැනට අපේ හඳුන්ගමු දෙකේ ඇල ප්‍රදේශයේ
මම එතුමත් එක්ක සාකච්ඡා කරා විදේශ පුජ්‍යලෙක් නමුත් ලංකාවේ තමයි යා කියන්නේ. ළමයි 700කට ගාමට් එකක් අපි මේනකොට සකසමින් පවතිනවා. දෙකේයල ප්‍රදේශය තමයි ඉදි කරන්නේ. අක්කර 3ක ඉඩමක් අපි මිලදී අරගෙන ඉවරලා දැනට මේ වැඩ කටයුතු ඉටු කරගෙන යන්න ලබනවා. ඒක මාගේ අනුදැනුම යටතේ අපි ගිහිල්ලා මුලින් ඉස්සර සංවිධානය කරනවා. ළමයි 700කට රස්සා දෙන්න පුළුවන්. අපි අඳුංගම ප්‍රදේශයේ ළමයි 500කටත් පිටින් ළමයි 200කටත් අපි සැලසුම් විල්ගම කොට්ටාසි ළමයි 700කට මේ ගාමට් එකේ ආරම්භ කිරීම සඳහා දැන් සැලසුම් කරගෙන යනවා. ඊට අමතරව මගේ පල්ලිගම ප්‍රදේශයේ තියෙන ගාමට් එකක් කතා කරලා දැනට ගාමට් 5ක් මම ආරම්භ කරලා තිනවා. ඒකේ 6 දෙනෙක් සේවය කරනු ලබනවා. ඒ 6 දෙනාම ලක්ෂ 1.5කට අධික මුදලක් දැනට ලබා ගන්නවා. මේවට නිර්මාණශීලී ඔළුවක් තියෙන්න ඕන. දේශපාලන ඡන්ද ගන්නව විතරක් නෙමෙයි. අපි ඒ සඳහා ඒ වැඩසටහන තියෙනවා. ඊට පස්සේ වස්කුම වන උද්‍යානයත් එක්ක එන සංචාරක වැඩසටහන වලදී ඒ අයට අපි මේ සැලසුම් කරන්න බලාපොරොත්තු වෙන ලබන මොකද සංචාරක ව්‍යාපාරයේ අපි දැන් වස්කුමෙන් අලියෙක් ඇවිල්ලා ගයක් අපිට ඇහෙන ගයක් ඇදුවා. පොල් ගහ බින්දා, කෙසෙල් ගහ කෑවා. අපි වස්කුම වල දෙස් තියෙන එකක් තමයි කරන්නේ අපි මේ ජාතික වන උද්‍යානයකට. අපි මේකේ ප්‍රයෝජනයක් ගන්නෑ. සත්ත 5ක ප්‍රයෝජනයක් අරගන්න නැතුව අපි වස්කුමට බැන ඉන්නේ. එහෙම නෙමෙයි. අපි අද දවසේ රුපියල් 500ක් හොයාගත්තා 1000ක් හොයාගත්තා අනේ වස්කුමට පින්සිත් දෙන්න තමයි අපි මේක එහෙම තැනකට අපි මේක යොමු කරන්නට ඕන. ඒ වගේ නිර්මාණශීලී අධ්‍යක්ෂ මත මෙතන කිලෝමීටර් 10ක් යනකම් අපිට නිර්මාණ කරන්න. දැන් ඇල ළඟ කඩයක් දැම්මොත් මෙහෙම මොනවද කරන වාරි මාර්ගෙන් ගිහලා නඩු දානවා. ඒ මිනිස්සයාට තැඹිලි ගෙඩියක් විකුණා ගත්තොත් ඒකට නඩු දාන්න යනවා. ඒ වගේ පරිසරයකුත් මේ අනිත් ආයතන නොකරනවා නෙමෙයි. අපි දන්නවා. අපි ඒවට සම්බන්ධ වෙනවා. ඇයි ඔය ඇලක් අයින් එක උස්සගත්ත නැත්නම් තියාගත්ත ගයක් හදාගන්නේ නැහැ. ඔබතුමාලගේ මේ YouTube channel එකෙන් හරි කමන්නේ මේක රටට කියන්න. මේවා දන්නේ නැහැ. මේවා අහිංසක දුප්පත් ගම්මාන. කොළඹ ප්‍රදේශේ නම් අර මේ ප්‍රදේශවල නම් ටක් ගාලා මාධ්‍යයට එම වෙනවා. දැන් මෙවැනි දෙයක් හරි ඔයාලා තරුණයෝ හැටියට හදාගෙන කටයුතු කිරීමම ඇත්තරම බොහොම සන්තෝෂයි. ඉතින් මේ වගේ වැඩසටහන් ටිකක් හදලා මිනිස්සුන්ගේ ආර්ථිකය හදන්න අපි සූදානම්. ආර්ථිකය හදුවා කියන්නේ මිනිස්සු හැදෙනවා. ඒකයි. දැන් සභාපතිතුමා ඔබේ කණ්ඩායම විල්ගුමේ දිනවීමට ඔබ දෙන සහතිකය කුමක්ද? මම දෙන සහතිකය කියලා කියන්නේ මෙහෙමයි. බඩගිනි මිනිහට තමයි බත් දෙන්න ඕන. නැති මිනිහට බත් දුන්නම ඒ මිනිස්සයා බත් එකේ අඩුපාඩු ටික තමයි කියන්නේ. බඩගිනි නැත්තම් ඒ මිනිස්සයා කණ්ඩ ගත්තාන් පස්සේ ඒකේ ලුණු අඩුද එහෙම නැත්තම් අදමාළු මොනවද ඒව දේවල් තමයි බලන්නේ. බඩගිනි මිනිස්සයා ඒක දුන්නාම කාගෙන යනවා බඩ පිරෙනකම්. ඉතින් මම ඇත්තටම දියා තියෙන අපේ හොඳ අපේක්ෂකයන් ටිකක් තෝරගෙන ඒගොල්ලෝ දිනවීම සඳහා අපි විවිධ මට ලොකු සහතිකයක් දෙන්න පුළුවන්. මොකද මගේ ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වෙලා තියෙන සුවිච්චා සංවිධාන වල නායකයින්, ඒ වගේම කාන්තා සංවිධාන සභාපතිතුමන්ලා විවිධ දේශපාලන කාල සීමාවක් වැඩි කාලයක් දේශපාලනය කරපු අධ්‍යක්ෂින් තියෙන අය. ඉතින් ඒ නිසා දේශපාලන පිළිබඳ ඕමනාවක් තියෙන, බඩගින්නක් තියෙන, ඕමනාවක් තියෙන මිනිස්සු තමයි දාලා තියෙන්නේ. මොකද මිනිස්සු ළඟ හැඟීමක් නැතුව දේශපාලනය කරන්න බෑ. මේ දේශපාලන මිනිස්සු බැන්නට මේ හොරකම් කරනවා, වංචා කරනවා මේ කියපු නිසා මිනිස්සු වෛරයක් ඇති වෙනවා. දේශපාලනය කියන්නේ මිනිස්සු දෙවියන් හා නමස්කාර පූරකව කරන දෙයක්. හරියට කරන්න ඕන. මේක හොරකම වංචාව පැත්තකින් තියන්න ඕන. පසුගියදා ඒ හොරකම වංචාව නිසාම විවිධ පක්ෂ කොහෙවත් තිබි පක්ෂ ඉස්සෙල්ලා උඩට ආවා. අපි විරුද්ධව තමයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කොතනම හොරකම වංචාව වෙනුවෙන් අපි පෙනී හිටින්නේ නැහැ. පෙනී හිටලත් නැහැ. පෙනී හිටින්න දෙන්නේ නැහැ. විල්ගම ප්‍රාදේශ සභාවේ අපි හොරකම් කරන්න දෙන්නෙත් නැහැ. දැන් සභාපතිතුමා ඔබ කවුද කියලා නොදන්න අයට ඔබ කවුද කියලා පොඩ්ඩක් කියමුද බලන්න. පැහැදිලිවම විල්ගමේ මිනිස්සු නම් මගේ Facebook ජාලේ හරහා දන්නවා මම කවුද කියලා. කෙසේ වෙතත් මම අහිංසක පවුලක දුප්පත් පවුලක ඉපදිච්ච පුංචි කොල්ලෙක්. ඉතින් මට හොඳ කටක් ලැබිලා තියෙනවා. ඉතින් මට කතා කරන්න බැරි අම්මාට දරුවෝ දෙන්නෙක් ඉන්නේ දෙන්නගෙම කට මට දුන්නා කියලා මට හිතෙනවා. ඉතින් එහෙම වංචාව දූෂණේ නැතුව මිනිස්සු අතරට කොහොමද ආවද කියලා මම දන්නේ නැහැ. මේ සභා දහම තුලින් දුන්නු ශක්තියත් එක්ක මම ඇවිල්ලා කුබුක්කොය කියන මේ පුංචි ගම්මානේ නැගී එන කොල්ලෙක් හැටියට ඉදිරියට ආවා. ඇත්තරම විල්ගම ප්‍රාදේශ සභාවේ හිටපු සභාපතිවරයෙක් හැටියට මිනිසුන්ගේ දුක කඳුල මම පක්ෂ ભેද ගැව්වේ නැහැ. කාටවත් මඩ ගැහුවේ නැහැ. හැම වෙලාවෙම මම දැක්කේ මිනිසුන්ට මොනවද වෙන්න ඕනි කියන කතාව. ඒකයි ජයන්ත වීරසේකර කියන චරිතයේ වෙනස. ජයන්ත වීරසේකර කියලා පදනමක් මම ඇති කරගත්තා. ඒක තුලින් මිනිස්සු වෙනුවෙන් කටයුතු කරන්න මම සැලසුම් කළා. පොඩි එකා සමහර වෙලාවට බයිසිකලේ හැප්පිලා කකුල කැඩිලා. සමහර රෝහලට යන්න ඉස්සෙල්ලා ගෙදරට මතක් වෙන්නේ අනේ රෝද පුටුවක් කොහෙන්ද? කීරිකරුවක් කොහෙන්ද? දෙන්නේ මිනිහෙක් නෑ. අපිට කෝල් එක එනවා ජයන්ත සභාපතිතුමා අපිට රෝද පුටුවක් ගන්න බැරි වෙයි කියලා. සමහර වෙලාවට මගේ නෝනා ගුරුවරියා
ඇයගේ පඩියයි මගේ පඩියයි දෙකම එකතු කරලා සමහර වෙලාවට අපි කීල්කරු අරන් දුන්න බොහෝ අවස්ථා තියෙනවා. මලගෙදරක් වුණාම ඒ මලගෙදර ಗುಣකතනය තුල අංක 1ටම අපි හිටියා. ඒ වගේම මලගෙදරක් වුණාම 7 දවසේ දාහයට අටපිරිකර ගියා. මගේ ළඟ මම පුටු 100යි, හඩ් එකයි, ජෙනරේටරයයි, ඒ වගේම කෑමු යන සෙට් එකයි, පීකර් සෙට් එකයි ඔක්කොම මගේ ළඟ තිබුණා. අපි මිනිස්සුන්ට වණිකක් දුන්නා. ඒ නිසා එහෙම මම දන්නේ නැහැ මම එතෙන්ට ආවේ කොහොමද කියලා මට දැනෙන්නේ නැහැ. මම කොහොම හරි මිනිස්සු වෙනුවෙන් යම් මහලු දෙන මිනිහෙක් නෙමෙයි. හැබැයි මට දැනෙන විදිහට මිනිස්සු වෙනුවෙන් සේවය කරන්නට ලැබිච්ච මහා වූ අවස්ථාවක් මට ලැබිලා කියලා මම හිතනවා. එහෙම මිනිස්සෙක් තමයි මම. ඉතින් තීරුම් ගන්න මිනිහා තීරුම් මිනිස්සු තීරුම් ගයි. හදවතක් ඇති මිනිසුනේ මේ විල්ගොමි ආදරණීය මිනිසුනේ ඔබට අපි මතක් කර සිටිනවා. මොකද මිනිස්සු හැම දෙයක්ම තීරුම් ගන්න හදවතක් තියෙනවා. ඔබ තමුන්නාසලා මේ වැඩසටහන කරන යනත් හදවතක් තියෙනවා. පක්ෂ බෙද නැහැ ඔබ තමුන්නාසලා. ඔබ තමුන්නාසලාගේ මේ වැඩසටහන තුල මම දකින එක දෙයක් තමයි මෙමෙනි ශක්තියින් හැමෙන් හොඳ තවත් තවත් තරුණයෝ ගම් වල ඉන්නවා. මේ වැඩසටහන දේශපාලන කරලිය තුල ගෙනෙන්න ලොකු ශක්තියක් ලබා දුන්නේ එහෙම නිහතමානී අහිංසක මිනිස්සු වෙනුවෙන් වැඩක් කරන්න ඉපදුණු පුංචි පවුලක කොල්ලෙක් කියන පණිවිඩය තමයි මට මතක් කරන්න තියෙන්නේ. හිටපු සභාපතිතුමා අපේ දැන් YouTube channel එක රණා YouTube channel එකෙන් ඔබතුමාට මේ දුන්න අවස්ථාව ගැන ඔබතුමාට මොකද හිතෙන්නේ? ඔබතුමා දුන්න අවස්ථාව රණා YouTube channel ආයතනයේ ඉතාමත් අගයකට සැලකෙනු ලබනවා. මාධ්‍යට අවස්ථාවක් නැති ඉන්න අපිට ලොකු අවස්ථාවක්. රටට ගමට සමාජයට කියන්නේ. ඉතින් පොදු ජන එක්සත් පෙරමුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නියෝජනය කරලා පුටුව ලකුණෙන් තමයි මේවට අපි තරඟ වදින්නේ. ඉතින් ඔබ තමුන්නාන්සලාගේ ඒ ලබා දුන් අවස්ථාවෙන් මතක් කර සිටිනවා. මේක මාධ්‍යයක් වගේම ලොකු අවස්ථාවක්. නිසා පුටුව ලකුණින් මෙවර ප්‍රාදේශ සභාව පිටවීම සඳහා ශක්තිය ධෛර්යය ඔබ තමුන්නාන්සලා ලබා දෙන්න. මම තව එක දෙයක් මතක් කර සිටිනවා. මේ ඉල්ලන පක්ෂ 6ක් ඉල්ලනවා. මේ පක්ෂ 6 එකම පක්ෂයකටවත් 100% දිනන්න බෑ. ඒ කියන්නේ. ඒක වගේම කියන්නේ මට දේශපාලන අධ්‍යක්ෂමුත් එක්ක අවුරුදු 20ක 30ක දේශපාලන අධ්‍යක්ෂමත් එක්ක කියන්නේ කාටවත් මේ කොට්ටාස 10ක් තියෙන කොට්ටාස 10ම දිනන්න බෑ. ඒකේ තියෙනවා චක්‍ර රේඛනේ සඳහන් කරලා 150ට වඩා ජයග්‍රහණ කරන කිසිදු කණ්ඩායමකට බෝනස් ආසන හිමි නොවේ. ඒ නිසා මේක එකතු කරගෙන තමයි සභාව පිටවන්නේ. ඉතින් එකතු කරන පිටවන සභාව තුළ බහුතරය ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පොදු ජන එක්සත් පෙරමුණයි කියන පණිවිඩය මට කියන්නේ. ඉතින් ඔබ තමුන්නාසලා දුන්න අවස්ථාව කරගෙන අපි මේ පොදු ජන එක්සත් පෙරමුණේ විජයග්‍රහී ගමනට ලොකු ශක්තියක් වේවායයි මගේ ප්‍රාර්ථනාව ඉටු කරන ලබනවා. මෙවැනි අවස්ථා තවත් අයට ලබා දීලා සමාජ විවිධය තුළ අද මාධ්‍ය හැම තැනම ප්‍රචාර වීමෙන් පවතින ලබනවා. අවස්ථාවක් කරගෙන මේ මාධ්‍ය ඔබ තමුන්නාසලා මේ විල්ගොම කොට්ටාසික රට පුරා ලෝකේ පුරා යන්නට ලොකු ශක්තියක් ධෛර්යයක් වේවායයි මම මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා. පුංචි ගමනක් යන අර දුකට පිට පොඩි මිනිසාගෙන් විතර ලොකුවට සිටින අයගෙන් නැත කිසිම වර තිබහට බොන්න දිය දෝතක් පොඩි ලිඳ විතර කිසි විට පළක් නැත ගැඹුරස තමයි. ඉතින් සායුර තිබ්බට අපිට වතුර ටිකක් බොන්න බෑ. සතා අපහසුයි ලුණු රහයි පුංචි ලිඳ හදා ගැනීම කඩොත් ඔබ තමුන්නාසලත් හරියට පුංචි ලිඳක් වගේ අපිට ගමේ තියෙන මාධ්‍යයක් හැටියට සැලසුම් කරලා ලබා දීම වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. මේ සියලු දෙනා වෙනුවෙන් ඔබ තමුන් මේක ලොකු අවස්ථාවක් කියන පණිවිඩය මතක් කරගන්න. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම වෙනුවෙන්. බොහොම ස්තුතියි සභාපතිතුමා. අපේ හිටපු ප්‍රාදේශ සභාවේ සභාපති ජයන්ත වීරසේකර මැතිතුමා අද දින අපගේ ආරාධනා පිළි අරගෙන අපත් සමග සාකච්ඡාවට එකතු වුණාට බොහොමත්ම ස්තුතියි. ජය. ස්තුතියි. මීළඟට අපගේ දේශපාලන වැඩසටහන සඳහා සම්බන්ධ වෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු උපසභාපති ඉන්දික සමන් කුමාර මහතා. ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. අද දින මෙම අප මේ සම්බන්ධ වුණ ඔබතුමාට අපි ප්‍රශ්න 10ක් යොමු කරනවා. ඒකේ පළවෙනි ප්‍රශ්නේ විදිහට ඔබතුමාට අපි ඉදිරිපත් කරන්නේ ඔබ කවුද කියන එක මේ අපිට ඔබ කෙටියෙන් හඳුන්වා දෙන්න ඕන. මම ඉන්දික සමන් කුමාර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොහොට්ටුවේ මෙවර අපේක්ෂක ලැයිස්තුවේ කණ්ඩායම් නායක විදියට කටයුතු කරනවා. ඒ වගේම විල්ගම ප්‍රාදේශ සභාවේ හිටපු උපසභාපතිවරයා දේවතාවක්ම එක දිගට උපසභාපති ධූරය දරපු එකම පුද්ගලයා මම. ඒ නිසා මේ වෙර පොදු ජන පෙරමුණෙන් මට කණ්ඩායම් නායකත්වය ලබා දීලා තිබෙනවා. ඔබගේ දේශපාලනය කුමක්ද? මගේ දේශපාලනයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මුලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ 2011 වසරේ තමයි මම මුලින්ම මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ.
එදී ලංකාවේ ලාබාලතම උපසභාපතිවරයා විදියට තේරිපත් වෙනවා. ඊට පස්සේ 2018 පළාත් පාලන මැතිවරණයේදී විල්ගමුව ප්‍රාදේශ සභාවේ උපසභාපතිවරයා විදියට දෙවන වතාවටත් පත් වෙනවා. හැබැයි දෙවතාවදීම සභාපතිකම හම්බෙන්නේ නැහැ. හැබැයි ඒකෙන් ලොකු පන්නරයක් ගත්තා. ඒකෙන් දක්ෂ සභාපතිවරු දෙදෙනෙක් යටතේ උපසභාපතිත්වයේ දරමින් වැඩ කරන්න හම්බ වෙනවා කියන එක හරි විරලයි. ඒ නිසා කවදාවත් විල්ගමුව ප්‍රාදේශ සභාවේ එක තනතුරක් එක දිගට දරපු පුද්ගලයෙක් නෑ සභාපති හෝ උපසභාපති. හැබැයි මම එක දිගට දෙවතාවක් උපසභාපතිවරු දරුවා. ඒ නිසා මම හිතනවා ඒකත් මගේ ලොකු භාග්යයක් කියලා. ඔබගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද? මගේ ලොකු බලාපොරොත්තු කියන්නේ දේශපාලනයෙන් නම් ඒ වගේම නැත්නම් බෞද්ධ ජීවිතයෙන් නම් දෙපැත්තකට ගෙන පෙන්වන්න වෙනවා. හැබැයි මගේ දේශපාලන ජීවිතේ මම ප්‍රථමයෙන්ම මම බලාපොරොත්තු වෙන කාරණා තමයි විල්ගමුවට මම මුලින්ම ජාතික තරුණ සේවා සභාව හරහා නිර්මාණය වෙච්ච තරුණයෙක්. ඒ නිසා එහිදී මට දැකපු අඩුපාඩුව තමයි බෝලයක් බැට් එකක් දෙන්නවත් දේශපාලන අධිකාරියවත් එහෙම නැත්නම් විල්ගමුවට ආදරය කරපු මිනිස්සෙක් හිටියේ නෑ ඒවකට. ඒ නිසා මම මේ රික්ට් එක පුරවන්න තමයි මම දේශපාලනයට එන්නේ. හැබැයි පසු කාලිනව මට ආවට පස්සේ මම දැක්කා ලොකු සංවර්ධන ඌර්ණතාවයක් කොට්ටාසය තුළ තිබෙනවා. ඒ වගේම වැඩ කටයුතු කරගෙන යාමේදී ඒ වගේ නායකත්වයේ තිබෙන යම් යම් දුර්වලතා දැක්කා විල්ගමුවෙන් පෙනී ඉඳීමේ කාරණාවන්. ඒ නිසා ඒ අඩුපාඩු පුරවන්න තමයි මම දේශපාලනයට එන්නේ. ඒ නිසා හොඳම උදාහරණය තමයි විල්ගමුව කොට්ටාසයේ වැඩිම වග්ගොඩ රෝගීන් පිරිසක් වාර්තා වෙන්නේ විල්ගමුව කොට්ටාසයේ මධ්‍යම පළාතේ වැඩිම වග්ගොඩ රෝගීන්. එතකොට ඒකට පිළියම විදිහට තමයි මම 2013 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාල සීමාව තුළදී හීංගංග පානීය ජල යෝජනා ක්‍රම යෝජනා කරන්නේ. ඒකට එතුමා දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටුවට ආවා. ඒ ආපු වෙලාවේදී තමයි මම යෝජනා කරේ හීංගංග පානීය ජල යෝජනා ක්‍රම. හේතුව තමයි මල්ලි මාසෙකට අපි හැමදාම දේශපාලනඥයෙක් විදියට මලගෙවල් එවකට 20කට 25කට මාසෙකට යනවා. ඒ නිසා මේක අපිට තදින්ම දැනෙච්ච කාරණාවක්. අපේ දෙමාපියන්ගේ අඳෝනාව, දරුවෝ නැති වෙච්ච එකේ දෙමාපියන්ගේ අඳෝනාව, අම්මලා තාත්තලා නැති වුණාන් පස්සේ මේ ළමයින්ගේ තියෙන අඳෝනාව. ඒ කියන්නේ වකුගඩු රෝගය තමයි විල්ගමුවේ තියෙන ප්‍රධානතම ගැටලුව දැනට තියෙන්නේ. ඒ නිසා ඒකට පිළියම් විදියට තමයි හීංගංග පානීය ජල යෝජනා ක්‍රමය යෝජනා කරේ. ඒ නිසා ඒක දැන් ජනාධිපතිවරු 4 දෙනෙක් ගෙදර ගිහිල්ලා තියෙනවා ජනාධිපතිකම් කරලා. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කඩිනම් ව්‍යාපෘතියක් විදියට හීංගංග පානීය ජල යෝජනා ක්‍රමය අපිට විල්ගමුවට ලබා දුන්නා මගේ යෝජනාවත් එක්ක. හැබැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටවත් ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාටත් මේක නිම කරලා දෙන්න බැරි වුණා. හැබැයි මගේ මේ දේශපාලනය තුළ මගේ තියෙන අරමුණ තමයි ඔබතුමා ඇහුවේ ඒක. ඒ නිසා මගේ අරමුණ තමයි මම මෙතන යනකොට අනිවාර්යයෙන්ම සමස්ත විල්ගමුවටම පානීය ජලය පිළිබඳව තියෙන ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම තමයි මගේ ප්‍රධානතම අරමුණ. හේතුව තමයි වකුගඩු රෝගේ තුරන් කරනවා නම් එකම සාධනීය පිළිතුර තමයි හීංගංග පානීය ජල යෝජනා ක්‍රමය. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ විදිහට ඔබතුමාට යෝජනා කරන්නේ විල්ගමුව කියන්නේ දුප්පත් ජනතාවක් සිටින නගරයක් සහ ප්‍රාදේශ සභාවක්. විල්ගමුව කියන්නේ අඩු ආදායම්ලාභී සභාවක්. සභාපති වුණොත් ඔබට කරන්න පුළුවන් දෙය. අනිවාර්යයෙන්ම. හේතුව තමයි මේ වෙලාව ගත්තාන් පස්සේ රටේ දේශපාලනය හරි වෙනස්. එකක් තමයි මාලිමා රජය. ඒකට ජනාධිපතිවරයාගේ ප්‍රකාශන එක සහ වර්තමානයේ දේශපාලනය තුළ අපි කටයුතු කරනකොට ගමේ තියෙන ප්‍රශ්නත් එක්ක අහන ප්‍රශ්න තමයි ඔය ඔබතුමා ඇහුවේ. ඒ හින්දා ඒකට හොඳ උත්තරයක් දෙන්න ඕනේ. පළාත් පාලනය කියලා කියන්නේ මිනිසාගේ උපතේ ඉඳලා විපත දක්වා තිබෙන එකම මැදිහත් වෙන එකම රාජ්‍ය ආයතනය. එතකොට මේ රාජ්‍ය ආයතනය කියන්නේ වෙනම ආදායම හොයන ඒකකයක්. එහෙම නැත්නම් එක නෛතික පුද්ගලයෙක්. එතකොට සභාව ආදායම් හොයලා තමයි වැඩ කරේ. ඉතින් පහුගිය ජනාධිපතිවරු කීප දෙනෙක් යටතේ අපි සභාවේ අපි හිටපු කාල සීමාව තිබුණා. ඔබට මතක නම් යහපාලන කාල සීමාව තුළදී යහපාලන ආණ්ඩුව අවුරුදු 3ක් තියදී විල්ගම් ප්‍රාදේශ සභාව තිබුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ. හැබැයි අපි ආණ්ඩුව ප්‍රාදේශ සභාව කරා. කිසි ගැටලුවක් වුණේ නැහැ. මිනිසුන් හරියට පරිපණම් එකතු කරනවා නම්, මිනිසුන්ගෙන් හරියට ජල බිල එකතු කර ගන්නවා නම්, ඒ වගේම මිනිසුන්ගෙන් හරියට ව්‍යාපාර බද්ධ ගන්නවා නම්, ඒ වගේම අලුතෙන් බිල්ඩින් ඇප්ලිකේෂන් එක අනුමත කරලා ඒ ටික ගන්නවා නම් සහ විකල්ප මාර්ග වලට ප්‍රාදේශ සභාවක විතර යන්න ඕනේ. හේතුව තමයි මම උපසභාපතිවරයා විදිහට පළවෙනි වතාවේ විල්ගමුව ප්‍රාදේශ සභාවට එනකොට මම තමයි විල්ගමුව ප්‍රාදේශ සභාවේ ආදාහනකාර යෝජනා කරන්නේ. අද හැබැයි හොඳ ආදායම හොයන තෝතැන්නක් විල්ගමුව ප්‍රාදේශ සභාවට. ඒ වගේම මම හිතනවා මාතලේ දිස්ත්‍රික්කෙම බස් රථයක් තියෙන්නේ විල්ගමුව ප්‍රාදේශ සභාව අපිට. හැබැයි ඔක යෝජනා කරපු පුද්ගලයා මම. ඒ නිසා අපි අර TS කියන වැලි සංගමයේ තිබුණු ආයතනයෙන් ඒ හම්බෙච්ච මුදල් වලින් අපි කරනකොට සභාවට ආදායම් හැවෙන මාර්ග වල තමයි අපි ගියේ. ඒ නිසා අද කෝටි 2කට ආසන්න ප්‍රමාණයක් බස් රථයෙන් ආදායම් හොයලා විල්ගමුව ප්‍රාදේශ සභාවට. ඒ නිසා එවැනි ක්‍රමවලට ගිහිල්ලා ප්‍රාදේශ සභාවේ සල්ලි හොයන්න ඕනේ. ඇත්තම කතාව කියවම ආණ්ඩුවක් ඕනේ නැහැ ප්‍රාදේශ සභාවට. ප්‍රාදේශ සභාවක් කරන්න ආණ්ඩුවෙන් සල්ලි බලාගෙන ඉනවනම් ප්‍රාදේශ සභාවකට යන්න ඕනෙත් නැහැ. ඉතින් මගේ කාරණාව තමයි මගේ මතය තමයි
අපි පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේ පක්ෂය නිතරම අපිට දෙන උපදෙස් සහ දෙන යන්න ඕනි ක්‍රමවේදය තමයි අපිට ආදායම හොයන ක්‍රමවේදයකට යන්න කියන එක. ඒ වගේම තමයි කියන්න ඕනේ මේක හැමදාම පසුගාමී පළාත් පාලන ආයතනයක් විදිහටම නම් මේක ඉදිරියට යන්නේ. මෙච්චර මේ කෝටි ගණනක් වියදම් කරලා මැතිවරණ තියන්න ඕනේ නැහැ. මේක කවදා හරි මේක නතර වෙන්න ඕනේ. පසුගාමී පළාත් පාලන ආයතනයක් කියන එක. ඒ නිසා මගේ කණ්ඩායමේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේ කණ්ඩායමේ ප්‍රධානම අරමුණ තමයි මේ නම නැති කරන්න ඕනේ. හැමදාමත් පසුගාමී පළාත් පාලන ආයතනයක්. එහෙම නැත්නම් අඩු ආදායම්ලාභී පළාත් පාලන ආයතනයක්. මේක හැමදාම කියනවා අපි මිනිස්සුත් එනවා සභාපතිවරයෙක් එයාගේ හැම කටයුත්තක්ම කරගන්නවා. ඒ දේශපාලනය කරනවා. ආණ්ඩුවට මම හිතනවා කඩේ යනවා කිව්වොත් නිවැරදි. කඩේ යනවා. ඒ වැඩේ එතනින් එහෙම නතර වෙනවා. හැබැයි මේක මෙතනින් නතර වෙන්න ඕනේ. ඒ නිසා පසුගාමී පළාත් පාලන ආයතනයක් කියන නතර කරන්නට නම් විල්ගම ප්‍රාදේශ සභාව ආදායම් වෙනතන්ට යන්න ඕනේ. ඒ තැනට ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම වුණොත් ආය නැවත වතාවක් මේ ආණ්ඩුව දිහා බලාගෙන ඉඳලා පාරේ වලවහන්න. එහෙම නැත්නම් අතන ලයිට් නැහැ මෙතන ලයිට් නැහැ කියනකොට එහෙම බලන්න ඕනේ නැහැ. ප්‍රාදේශ සභාවේ ආදායම පුළුවන් වැඩ කරා. 2025 පළාත් පාලන මැතිවරණයේ මේ දවස්වල වේදිකාව ඇහෙන්න ලැබෙන එක මාතෘකාවක් සම්බන්ධ ප්‍රශ්න තමයි ඊළඟට ඔබතුමාට මම යෝජනා කරන්නේ. ජනාධිපතිතුමා කියනවා සභාව දිනුවේ නැත්තම් සල්ලි දෙන්නේ නැහැ කියලා. එහෙම වුණොත් මේක කරන්න පුළුවන්ද ඔබට? මම මීට ඉස්සෙල්ලා ඔබතුමා අහපු ප්‍රශ්නෙට මම ඔබේ උත්තරේ භාගයක් මම හිතන්නේ දුන්නා. මට කියන්න දෙන හරීම කනගාටුයි රටේ ජනාධිපතිවරයා. ඔහුට එහෙමැනි ප්‍රකාශයක් කරන්නවත් අයිතියක් නැහැ. හේතුව තමයි ඔහු පත්තුනේ මාලිමා කියන ජාතික ජන බලවේගය කියන පක්ෂයෙන් හෝ එහෙම නැත්නම් ඒ කණ්ඩායමෙන් වෙන්න පුළුවන්. හැබැයි ඔහු ජනාධිපති වුණාට පස්සේ ඔබෙත් මගෙත් අපේ රටේ සියලු දෙනාගේම ජනාධිපති ඔහු. ඒ නිසා ඔහුට ලඝු කරලා කැටි කරලා දක්වන්න පුළුවන් කමක් නැහැ මේ අපේ කොටස මේ කොටස මේක අපිට ප්‍රතිවිරුද්ධ කණ්ඩායම කියලා. ඒ නිසා ඔහු දැන් මේ රටේ සියලු වගකීම් බාරගෙන හමාරයි. ඒ නිසා ඔහුට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගන්න වෙනවා මේ මගේ ප්‍රාදේශ සභාවක් කියලා. ඒ නිසා මේක ඔහුට තේරුම් ලැබුණත් හිතම සජබෙට ගියත් එහෙම නැත්නම් විල්ගමුව ප්‍රාදේශ සභාව අපේ පොහොට්ටුවට ආවත් ඔහුගේ ප්‍රාදේශ සභාවක විතර ඔහු පිළිගන්නවා නම් ඔහු සර්වසාධාරණ ජනාධිපතිවරයෙක්. හැබැයි මම කියන්න ඕන එක කාරණාවක් අනුර කුමාර දිසානායක කියන ජනාධිපතිවරයා පළාත් පාලනය පිළිබඳව අබමල් රේණුවකවත් දන්නේ නැති ජනාධිපතිවරයෙක් කියන එක මම මේ අවස්ථාවේ කියන්න ඕනේ. හේතුව තමයි පළාත් පාලනය පිළිබඳව දන්නවනම් ජනාධිපතිවරයා පළාත් පාලනය පිළිබඳව විශේෂපතේ පිළිබඳව කරුණු කාරණා දන්නවනම් එවැනි ප්‍රකාශයක් කරන්නවත් ඔහුට බෑ. ඇයි? මම මුලින්ම කිව්වේ ප්‍රාදේශීය සභාව කියන්නේ වෙනම ආදායම ඒකකයක්. ප්‍රාදේශ සභාව කියලා කියන්නේ පළාත් පාලන ආයතනය කියලා කියන්නේ වෙනම නෛතික පුද්ගලයෙක්. එතකොට ඔහුට සල්ලි ඕනේ නැහැ. පහුගිය 2011 පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය කරපු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් 2018 පළාත් පාලන ආයතනයේ ජයග්‍රහණය කරපු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් අපි එවකට ওই ජනාධිපතිවරු 4 දෙනාම අපිට සල්ලි දීලා නැහැ නේද? සංග්‍රහණීය ප්‍රතිකාර. අපි සල්ලි හොයලා තමයි ගමේ වැඩ කරේ. එහෙමනම් දැන් එහෙමනම් මේව කාරණාවක් කියන්න පුළුවන්. ඇයි ඒ ජනාධිපතිවරට මේ ප්‍රාදේශ සභාව? ඒ ඕනේ. ප්‍රාදේශීය සභාව නැතුව ප්‍රාදේශීය ලේකම් කරලා සියලු සංවර්ධන ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඇයි එහෙනම් ප්‍රාදේශ සභාව ඉල්ලන්නේ? නෑ මේක දේශපාලනය කරන එකම තැන මෙතන. මෙතනින් තමයි ස්ටෙප් බයි ස්ටෙප් යන්න තියෙන්නේ. ඒ නිසා ඒකට කෑදරකම, ඒකට පෙරේතකම තමයි මේ කතාව කියන්නේ. දැන් ජනාධිපතිවරයා ජනාධිපති වෙන්න කොයිතරම් කෙපර බෑවද? හැබැයි මහමැතිවරණට ඒ කොයිතරම් කෙපර බෑවද? ඒ එකක්වත් කරන්න බැරි. තාම බැරි වුණා මේ විල්ගමුව හෙට්ටිපොළ නගරේ තියෙන එක මේ ප්‍රධාන මාර්ගයේ තියෙන එක වලක් වහගන්න. හැබැයි ඒකලා කියන පළාත් පාලන ආයතනයක් දෙන්න කියලා. දෙයියන්ගේ පිටයි. දුන්නොත් එහෙම තිස්ස මහරාමයට වැඩි කෙලියක් වෙනවා මේකට. අද අප සමග සම්බන්ධ වෙන ඉන්දික සමන් කුමාර හිටපු උපසභාපතිතුමනි, ඊළඟට ඔබතුමාට අපි අහන ප්‍රශ්නය විල්ගමුව කියන්නේ ලස්සන නගරයක් සහ විල්ගමුව කියන්නේ ලස්සන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක්. විල්ගමුව ගැන ඔබගේ බලාපොරොත්තුව මොකක්ද? ඒකත් මට විශේෂයෙන්ම ලස්සන උත්තර ටිකක් ඕන. ඒ උත්තරය මගෙන් ටිකක් දීර්ඝ උත්තරයක් හම්බෙන්නේ. නමුත් ඒක මම හිතනවා ඔබගේ කාලයත් එක්ක පිළිබඳ ප්‍රශ්නයක් තියෙවි. හැබැයි ඒ වුණාට මෙන්න මේ කාරණාව කියන්න ඕනේ. එකක් තමයි ලස්සන විල්ගමුව ස්වභාව සෞන්දර්යාත්මකව ලස්සනයි. ඒක පිළිබඳ කිසි මේ විවාදයක් නැහැ. හැබැයි සම්පූර්ණම අපි වර්තමානයේ යම් ලස්සනක් දකින්නවා නම් ඒ ලස්සන කරන්නට ඒ ලස්සන විදියට තනන්නට වෙන කවුරුත්ම නෙවුරුදුනේ අපි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආණ්ඩුව. අපේ එහෙම නැත්නම් අපේ වාමවාදී කඳවුරේ ආණ්ඩුවක්. හේතුව තමයි ඔබට මතක ඇති ඉස්සර අපි නුවර යනකොට ඒ නුවර යන්නේ
පැය ගාණක් දවසක් ගිහිල්ලා ඊළඟ දවසේ තමයි වැඩේ කරගෙන අපි එන්නේ. හැබැයි දැන් ඔබගේ වැඩක් කරගන්න යනවා නම් ඔබ ගිහිල්ලා ඉවර වෙලා නුවරට ගිහිල්ලා මේ වැඩේ කරන පැය දෙකකින් ආපහු විල්ගමුවට එන්න පුළුවන්. ඒ සුන්දර වටපිටාව හැදුවේ මාර්ග පද්ධතිය නවීකරණය කරලා. ඒ වගේම ඔබට මතක ඇති ඉස්සර හෙට්ටිපොළ ටවුන් එකේ වලවල් වල මේ පොල් පැල හිටෙව්වා. කෙහෙල් පැල හිටෙව්වා. හැබැයි ඒ යුගය අපි අවසන් කරා. දැන් ඔබට ගිහිල්ලා බලන්න පුළුවන් හරි ලස්සන මන්තිරු දෙකක් සහිත මාර්ගයක්. මේ විල්ගමුව කොට්ටාසේ සමස්තය ගත්තාන් පස්සේ ඔබට මතක ඇති ඉස්සර රදුන්නේ වැවේ මිනිස්සු එහෙම නැත්නම් දුනුළු පිටියේ කෙළවර මිනිස්සු කුඹුරු ටික ගිනි ගැහුවා. ඇයි? අගෝස්තු කාලයට කුඹුරු මැරුණා. ඒ මැරිච්ච නිසා ඒවට ගිනි කාලේ වල මිනිස්සු වහබොණ්ඩක් ගියා. හැබැයි ඔය යුගය අපි අවසන් කරා. දැන් මිනිපේ වම්මැලයුර පුනරුත්ථාපන ව්‍යාපෘතිය හරහා සමස්ත වාරි පද්ධතිය අපි නවීකරණය කරා. වෙන මොකුත් නෙවෙයි මගේ මාර්ග කොට්ටාසයට ජලය රැගෙන යන ප්‍රධානතම ඇල මාර්ගය. බෝගහවල වැවේ ඉඳලා රදුන් වැව දක්වා වැව් පහකට වතුර යන කිලෝමීටර් 16ක් තියෙන ඇලක්. අපි කෝටි ගාණක් වියදම් කරලා අපි ඇල හදලා තිනවා. අද රදුන්නේ මිනිස්සු කුඹුරු වෙල්ලා මැරෙන්නේ නැහැ. එතකොට දුනුළු පිටියේ කෙළවරේ මිනිස්සු ටිකේ කුඹුරු ටික මැරෙන්නේ නැහැ. ඒ නිසා අද සම්පූර්ණයෙන්ම කෘෂිකාර්මික ප්‍රදේශයක් නිසා ඒ පරිසරය ලස්සන කරනවා වගේම මිනිසුන්ගේ ජන ජීවිතය සුරක්ෂිත කරන්න ජන ජීවිතය නගා සිටවන්න අවශ්‍ය වැඩපිළිවෙල සහ අවශ්‍ය වටපිටාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපි අපේ ආණ්ඩුවක් විසින් කරා. ඒ නිසා ඇත්තටම මේ වෙලාවේ අපි කියන්න තියෙන්නේ දැන් මේ මාලිම ආණ්ඩුවට විල්ගමේ මොනවද කරන්න තියෙන්නේ? තව ඉදිරි වෙච්ච අතුරු පාරවල් දෙකක් තුනක් තව ඉතුරු වෙච්චි මේ ඇලක් දෙක තමයි හදන්න තියෙන්නේ. හැබැයි අපි මේ වෙනකොට සමස්ත වාර්ය පද්ධතියම නවීකරණය කරලා තියෙනවා. ඒ වගේම සමස්ත මාර්ග පද්ධතිය අපි නවීකරණය කරලා තියෙනවා. ඒ නිසා මේ වෙනකොට කාපට් කරලා කොන්ක්‍රීට් කරලා ගොඩක් දේවල් ඉවර කරලා තියෙනවා. හැබැයි දැන් මොකද්ද මේ ආණ්ඩුවට කරන්න දෙන්නේ? හැබැයි ඒ කරලා කියන්නේ හොරා කෑවා, ගසා කෑවා, මුන්ට දෙන්න එපා, හොරුන්ට දෙන්න එපා. මම දැක්කා අගමැතිතුමියත් කරන ඒ කතාව මේ හොරුන්ට දෙන්න ඕනේද කියලා නෑ. අපි අභියෝග කරලා කියනවා. විල්ගමුව ප්‍රාදේශ සභාවේ 1 රුපියලක් හරි අපේ පළාත් පාලන ආයතන තුල පහුගිය වසර කිහිපය තුලදී හොරා කාලා තියෙනවා. අපි වගකීමෙන් කියන හොරා කාලා තියෙනවා නම් ඒ වගේම මේ අකටයුතුකමක් කරලා තියෙනවා නම් විල්ගමුව ප්‍රාදේශ සභාවේ මුදල් වලට කෙලින්ම නඩු දාලා අපි අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒ වගේම අධිභාර කරන්න පුළුවන්. අපි විරේට දාන්න පුළුවන්. හැබැයි ওই කටයුතු ඔක්කොම ටික කරලා මේ අපි කියන්නේ ප්‍රාදේශීය සභාවෙත් මියා හිටපු සභිකයත් හොරා කාලා තියෙනවා වංචා කරලා තියෙනවා. ඒ පළාත් සභාවේ මිනිස්සුත් හොරා කාලා තියෙනවා වංචා කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ මිනිහත් ඒ විදිහට කරලා තියෙනවා කියලා මේ විදිහට කියනවා නම් මේ රට හැම වෙලාවකදීම මේ අරයි යන්නේ වංචාවෙන්. මේ පළාත් පාලන මැතිවරණය මේ වෙලාවේ මාලිමාවේ ආණ්ඩුවට දුන්නොත් හෙට දවසේ වෙන දේවල් අපිට හිතා ගන්නවත් බැරි වෙයි. දැන් මේ වෙනකන් මාස 6ක් ගිහිල්ලා තියෙනවා. තව වෙනකන් පොහොර නැහැ. තව වෙනකන් අපිට ඒගොල්ලෝගේ පොරොන්දු වෙච්ච කිසිම දෙයක් නැහැ නේදිලා. ඒ නිසා අබෑට ඒක තරම්වත් දෙයක් දෙන්න බැරි වෙච්ච මාලිමා ආණ්ඩුව අපි මේ වෙලාවේදී කියනවා අපි මේ විල්ගමුව ලස්සන කරා. අපි මේ විල්ගමුව හැඩ කරලා තියෙනවා. ඒ නිසා මේ තියෙන සංවර්ධන සියලු කටයුතු අපේ කාල සීමාව තුළදී කරපුවා. ඔබතුමාට කියන්න ඕනි කාරණාව තමයි 2011 පළාත් ප්‍රාදේශීය සභාවට මම මුලින්ම එනකොට විල්ගමුවේ විදුලිය දීලා තිබුණේ 148යි. හැබැයි දැන් වෙනකොට 199ක්ම අපි ගෙනලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ මේ මිනිස්සු කියනවා අපි වැඩ කරලා නැහැ කියලා කියනවනම් අපිට ඇවිල්ලා පෙන්නන්න පුළුවන් අහවල් දේ අපි කරලා තියෙනවා කියලා. ඒ නිසා මේ වෙලාවේ අපි බොහොම වගකීමෙන් සහ අපි ඕනෑකමින් කියනවා විල්ගමුව ප්‍රාදේශ සභාව අපි අරගෙන වැඩ කරා. ඒ වැඩ කරපු එකෙන් තමයි අද විල්ගමුව ලස්සන වෙලා තියෙන්නේ කියලා. අපි හෙට දවසේ විල්ගමුව ප්‍රාදේශ සභාව විල්ගමුව ප්‍රාදේශීය සභාවට අයත් කොට්ටාස 10ම ජයග්‍රහණය කරලා විල්ගමුව තවත් ලස්සන කරනවා විතරක් නෙවෙයි සංවර්ධනය කරන්න අපි නායකත්වය දෙනවා. විල්ගමුව ටවුන් එකට ගියත් අපිට පේනවා ටවුන් එකේ ස්ටෑන්ඩ් එකේ ඉඳගෙන ඉන්නේ තරුණ ළමයි. කිසිම කියන්නේ අම්මා තාත්තා දෙන දේ කාලා උදේ ටවුන් වල හවසට ගෙදර යන පිරිසක් ඉන්න තැනක් තමයි අපිට පේන්නේ. එතකොට ඔබතුමා මම අහන ප්‍රශ්නේ රැකියා විරහිත තරුණ තරුණයන් ගැන වැඩපිළිවෙලක් තියෙනවද ඔබගේ මේ ප්‍රාදේශ සභා මේක තුල? මම දැක්කා පහුගිය කාල සීමාව තුළදී Facebook තුළ විවිධ අපේක්ෂකයන් විවිධ අදහස් දාලා තිනවා ඒ පිළිබඳව. මම මෙහෙමයි දේශපාලනය කරන්න කියලා ඇවිල්ලා මේ මල්ලි බොරු කියලා වෙලා මම දේශපාලනය කරන්නේ නැහැ. මම අවංකවම මම මේ වෙනකන් 2011 ඉඳලා මේ දක්වා සියලුම කටයුතු කරලා තියෙන්නේ දේශපාලන පුළුවන් දේ පුළුවන් බැරි දේ බැහැ. එහෙම දෙයක්. ඒ නිසා පළාත් පාලන ආයතනයකින් රැකියාව උත්පාදනය කරනවා කියලා කියනවා නම් රැකියාව දෙනවා කියලා කරනවා ඒක පට්ටපල් බොරුවක්. ඒක කරන්න හරිම අමාරු දෙයක්. ඔබට මම කිව්වා අපි පසුගාමී පළාත් පාලන ආයතනයකින් එහාට ඇවිල්ලා තමයි මේ විෂය ගැන කතා කරන්න ඕනේ. හැබැයි ගමේ තරුණයා පිළිබඳව අපිට තියෙන ලොකු දැක්මක් සහ ඔහුන් වෙනුවෙන් අපි පෙනී දීම අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. ඒ නිසා අපිට මේ වෙලාවේ ප්‍රාදේශ සභාවක් විදිහට කරනවා නම් කරන්න තියෙන්නේ
මේ වෙලාවේ ඉන්නවා නම් ගමට දායකත්වය දෙන ලොකු දානපති ව්‍යාපාරිකින් ඕන් ගෙනලා ව්‍යාපාරයක් ආරම්භ කරන එක. එහෙම නැත්නම් විදේශ රටවලට සම්බන්ධකම් හදාගෙන ඒ කටයුතු කරන එක සහ වෙන ආයතන සම්බන්ධ කරගෙන විල්ගම කොට්ටාසේ තරුණයන් වෙනුවෙන් රැකී ආරක්ෂා උත්පාදනය කරනවා නම් අන්න ඒක සාධාරණයි. ඒක කරන්න පුළුවන් කාරණාවක්. හැබැයි විල්ගම ප්‍රාදේශ සභාවක් විදිහට එහි මුදල් යොදවලාවත් එහි තියෙන කාඩර් එක පුරුල් කරලා දෙනවා නම් එහෙම දෙන්නේ රැකියා 10යි 15යි. හැබැයි ඒක දුන්නා කියලා සමස්ත විල්ගමුවේ රැකියා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ නිසා මම ඔබට මේකට කෙටි උත්තරයක් දෙන්නේ. විල්ගමුව ප්‍රාදේශ සභාවට සභිකයෙක් විදිහට එන්න නම් ඔහු යෝජනා කරනවා නම් ඔහු යම් වෙලාවකදී කියනවා නම් අපි රැකියා දෙනවා ඔබගේ තරුණයාට අපිට ඡන්ද දෙන්න කියලා පට්ටපල් බොරුවක් උඹ ඡන්ද දෙන්න එපා කියලා මම කියන්නේ. ඒ නිසා ඒක කරන්න බැරි දෙයක්. උපසභාපතිතුමනි ඉන්දික සමන් කුමාරතුමා ඔබතුමාට අපි ඊළඟට ඉදිරිපත් කරන ප්‍රශ්නේ අපිට කෙටියෙන් උත්තර ලබා දිය යුතුයි. මොකද ඔබතුමා හෘද ශාස්ත්‍රය අනුව මම හිතනවා ඒක කෙටියෙන් උත්තර ලබා දෙන්න පුළුවන් කියලා. ඔබතුමාගේ නායකයා කවුද? මහින්ද රාජපක්ෂ. මගේ දේශපාලනයේ පරමාදර්ශීම නායකයා මහින්ද රාජපක්ෂ. හැබැයි මේ වෙලාවේ මට දේශපාලන නායකත්වය දෙන්නේ නාමල් රාජපක්ෂ. ඔහුගේ පුත්‍රරත්නය. ඉතින් මොකද නාමල් රාජපක්ෂ මැතිතුමා ජාතික සංවිධායකවරයා විදිහට පක්ෂයේ මේ බර කරට අරගෙන මේ වෙලාවේ අදින මොහොතක්. ඒ නිසා පරමාදර්ශී නායකයා විදිහට අපි දේශපාලන ගමන් මඟ යන්නේ මහින්ද රාජපක්ෂ අනුකරණය කරමින්. ඒක කිසි වරදක් නැහැ සහ ඌව මේ වෙලාවේ මාකට් කරට එකට පවකුත් නැහැ. ඒකට වැරද්දකුත් නැහැ. හේතුව තමයි ඔහු දින්න නායකත්වයේ ඔහු දුන්න දූරදර්ශී වැඩපිළිවෙල තමයි මේ රටේ අදටත් පැලෙලා තියෙන්නේ. අද ඔහු කරපු සංවර්ධනය තමයි මේ අපිට මේ රටේ කොතනක ගියත් බලන්න තියෙන පේන්න තියෙන්නේ. ඒ නිසා ඔහුගේ නායකත්වය. ඒ වගේම තමයි 30 වසරක කුරිරු යුද්ධය නිමා කරපු නායකයා, ආදරණීය නායකයා. ඔහුගේ පහස තමයි අද අපි කොහේ ගියත් විඳින්නේ. ඒ නිසා මේ නිදහස දුන්න නිදහසේ පියා ඔහු. ඒ නිසා ඔහුගේ පරමාදර්ශී නායකත්වය ඔහු තියාගෙන නාමල් රාජපක්ෂ මැතිතුමා යටතේ ඔහුව මේ රටේ ඊළඟ ජනාධිපති කරන සටන විල්ගමුව මෙහෙවන්නේ මම. ඒක අවිවාදයක් නැහැ. ඔහු ජනාධිපති කරන තුරු මේ සටන අපි අරන් යනවා. ඒකෙන්ද දැන් next president නාමල් රාජපක්ෂ කියලා හැදිලා ඉවරයි. ඒ නිසා නාමල් රාජපක්ෂ මැතිතුමා මේ රටේ ඊළඟ ජනාධිපතිවරණ ඔහු එක්ක කටයුතු කිරීම තමයි. ඉතින් ඔබ ඇහුවේ එක නායකයෙක් ගැන. ඉතින් ඒ නිසා වුන් දෙදෙනාම මගේ නායකින්. හැබැයි එක කාරණාවක් කියන්න ඕනේ. දිස්ත්‍රික්කයට නායකත්වය දෙන්න පුද්ගලයා තමයි නිශාන්ත ඩැස් බණ්ඩාර මැතිතුමා. ඔහුත් එක්ක දිස්ත්‍රික්කෙම හැව. 2025 පළාත් පාලන මැතිවරණයේ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ නියෝජනය කරන පින්ඩික සමන් මැතිතුමනි, ඔබතුමාන් අපි ඊළඟට අහන ප්‍රශ්නේ තමයි ඒක ටිකක් විශේෂ ප්‍රශ්නයක්. ඔබේ කණ්ඩායම විල්ගමුව දිනවීමට ඔබ දෙන සහතිකය කුමක්ද? කණ්ඩායම දිනවීමට දෙන සහතිකය තමයි විල්ගමුව ප්‍රාදේශීය සභාව නියෝජනය කරපු මන්ත්‍රීවරු 5 දෙනෙක් සිටීම. ඔහු අත්දැකීම් බහුලයි. ඔහු විල්ගමුව හතරකුණ පිළිබඳව හොඳ දැනුමකින් සන්නද්ධ පුද්ගලයෙක්. ඒ වගේම තමයි වීදි ලාම්පුවක් හරි එල්ලපු අය අපේ ගාව ඉන්නේ. එතකොට අපි පෙර සභාව නියෝජනය කරපු කණ්ඩායමෙන් 5 දෙනෙකු සිටීම මම හිතනවා මේ ජයග්‍රහණය සඳහා අපිට ඉවහල් වෙනවා කියලා. ඒ නිසා මම මුලින්ම සඳහන් කරන්න ඕනි කාරණාව තමයි මේ පිළිබඳව අපිට ප්‍රාදේශ සභාවේ අධ්‍යක්ෂින් වලින් පරිපූර්ණ මිනිස්සු ඉන්න ඕනේ. නැත්නම් පළාත් පාලන නීතිය හදාරලා පළාත් පාලන පනත හදාරලා එනකොට අවුරුදු 5 ගිහිල්ලා ඉවරයි. ඒ නිසා අපි විල්ගමුව හදන්න ඕනි. ඒ විල්ගමුව හදන වැඩපිළිවෙල තුළ ඉඳලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේ කණ්ඩායම මේ වෙනකොට සක්‍රීය විදිහට දායකත්වය දෙමින් පවතින මේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙවන්න. ඒ නිසා ඔබ දකින්න ඇති පෙර නාමල් රාජපක්ෂ මැතිතුමාගේ මේ විල්ගමුවේ ජනහමුවට පැමිණි අවස්ථාවේදී මම හිතන ආණ්ඩුවට බැරි වුණා ඒ වගේ මේ සැලසුම් සහගත රැලියක් කරන්න. හැබැයි අපි මේ ලොකු රැලියක් කරා මොකද මේ වෙලාවේ කුඹුරු වැඩ කරන මිනිස්සු ටික වැඩිපුරම ඉන්නේ. ඒ නිසා ඒගොල්ලොත් අපි අරගෙන අපි හරි ලස්සනට වැඩේ කරා. ඒ නිසා මේ වෙලාවේ අපි විල්ගමුව ප්‍රාදේශීය සභාව මෙවර පළාත් පාලන මැතිවරණය තුලින් අති විශිෂ්ට ජයග්‍රහණ ලබනවා. ඒ වගේම මේ වෙලාවේ කියන්න ඕන කාරණාව තමයි පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කරන අති වැදගත්කමක් සහිත ප්‍රාදේශීය සභාවක නේ ලග්ගල ආසනය කියන්නේ ලංකාවේ අති දැවැන්ත ආසනයක්. ඒ වගේම තමයි වාමවාදී කඳවුරේ ආයතන මේ ආසනයක්. ඒ නිසා මේ මැතිවරණය තුලින් අපි බලාපොරොත්තු වෙනවා කොට්ටාස 10ම ජයග්‍රහණය කරලා විල්ගමුව ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිටවන්න. ඔබතුමාට දෙන අවසාන ප්‍රශ්නේ ඒකට මම හිතනවා කෙටියෙන් උත්තරයක් ලබා දිය යුතුයි කියලා. මොකද කාලය වෙලා ඉක්මවකින් දිනා. ඔබ දන්න පිරිසක් මෙම විල්ගමුවේ සිටිනවා. නමුත් ඔබ නොදන්න අයට ඔබ කවුද කියලා හඳුන්වලා දෙන්න පොඩ්ඩක් බලන්න. මම කවුද කියන එක පිළිබඳව විල්ගමුව මිනිස්සු ගොඩක් දන්නවා.
ඉස්සරම කිව්වේ තරුණ සේවා ඉන්දික කියලා. පස්සේ කවල්ලේ අවසානයේදී උපසභාපති ඉන්දික වුණා. හැබැයි ඉන්දික හඳුන්වා දෙන තවත් ක්‍රමයක් තමයි හැමදාම වමේ කඳවුර වැටෙනකොට කඳවුර නැගිටවන්න හිටපු එක කියන එක තමයි මිනිස්සු දන්නේ. හේතුව තමයි 2015 ජනවාරි 8 මහින්ද මහත්තයා පෙරදෙනකොට හිටපු අමාත්‍යවරයාත් යහපාලන ආණ්ඩුවේ සගයෙක් වුණා. හිටපු සභාපතිවරයාත් යහපාලන ආණ්ඩුවට යනකොට මේකට තව මන්ත්‍රීවරු දෙන්නෙක් එකතු කරගෙන අපේ කිසිරවන්තුමත් ගාමිණී ලොකුපුරමතුමත් එකතු කරගෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආරම්භක සමාජිකත්වය අරගෙන විල්ගමුවේ පොදු ජන පෙරමුණ නිර්මාණය කරන්න නායකත්වය දුන්නේ මම. හැබැයි ඒකලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හදාගෙන ඔක්කොම කරලා නැවත වතාවක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරලා ඊට පස්සේ 3-2 ආණ්ඩුවක් කරගෙන ඒ ඔක්කොම කරලා දීලා පළාත් පාලන මැතිවරණ ආපහු උපසභාපතිතුම තමයි ඉන්දික. හැබැයි ආපහු මේ මොහොත වෙනකොට නැවත වතාව මාලිමා ආණ්ඩුව පත් වෙලා තියෙනවා. ඒ පත් වෙච්ච වෙලා වෙනකොට අපි 2.50 මිනිස්සු ගානට වැටලා තියෙනවා. හැබැයි ඒ වෙලාවේදීත් ආපහු මේ වැටිච්ච පොදු ජන පෙරමුණ නැගිටවන්න කර දීලා උර දීලා මේ දන්න ගාලා බඩ ගාලා මේ කඳවුර නැගිටවන්න නායකත්වය දෙන පුද්ගලයා ඉන්දික. ඉතින් ඉන්දික කියන්නේ හැමදාමත් බර කරට අරගෙන අදපු මිනිස්සෙක් තරුණ සේවා සභාවේ ඉන්නකොටත් බර කරට අරගෙන විල්ගමුව ඇත්ත හොඳම කොට්ටාසේ විදියට ක්‍රීඩා ශේෂ්ත්‍රයේමුත් විල්ගමුවට ජයග්‍රහණය ගෙන්න ඇදලා දෙන්නකොට මේ පුද්ගලෙක් ඉන්දික කියන්නේ දැන් දේශපාලන ජීවිතයට ඇවිල්ලා තිනවා. හැබැයි ඒ වගේම මම මේලා වග කීමෙන් කියනවා මොන්ටි කුමාර ගෝපල්ලෝ කියන ආදරණීය අපේ අසහාය නායකයා හිටපු දිවංගත අමාත්‍යතුමා ඔහුගෙන් පසු මේ විල්ගමුවට වැඩියෙන්ම වැඩ කරපු මිනිහෙක් ඉන්නවා නම් ඒ මේ ඉන්දික. වැඩියෙන් වැඩ කරලා තියෙන නිසා අද වෙනකොට වාරි පද්ධතියට ඒ වගේම හීංගඟ ජල යෝජනා ක්‍රමයට විශාල අති දැවැන්ත විශාල මුදල් ප්‍රමාණයක් ගෙනලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට මට කියන්න බැරිච්ච කාරණාවක් තියෙනවා. හඳුන්ගමුව කොටසේ මේ වෙනකොට අපි විහාරගම ප්ලාන්ට් එකකින් වතුර බෙදනවා. මේ වෙනකොට ජල සම්පාදනය හරහා ඒ යෝජනාවක් කරේත් මම. ඒ නිසා දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් කරලා විල්ගමුවේ සංවර්ධනය කරන්න ලොකු දායකත්වයක් දුන්නා ඉන්දික කියන චරිතය. ඒ නිසා මගේ බලාපොරොත්තුව තියෙනවා හුස්ම යන්න කලින් මේ විල්ගමුවේ සමස්ත විල්ගමුව ගොඩනැගීම තමයි මගේ අරමුණ. ඒ වගේම තමයි මෙවර අරමුණ අපේ ජයග්‍රහණය කරලා මේ ප්‍රාදේශීය සභාව අරගෙන හීංගඟ පානීය ජල යෝජනා ක්‍රමය සම්පූර්ණම සමස්ත විල්ගමුවේ ජනතාවට ලබා දීම තමයි ප්‍රධානතම අරමුණ. ඉන්දික කියන්නේ වැඩ කරන්න ආපු මිනිහෙක්. එච්චරයි. අපි අවසාන වතාවට පොඩි ප්‍රශ්නයක් අපි අහනවා. ඒ තමයි ඔබට මේ ලැබුණු අවස්ථාව ගැන මේ රණා YouTube channel එක පිළිබඳව වචනයක් හෝ දෙකක් කතා කරලා මේ අවසන් කරන්න කියලා මතක් කරනවා. විල්ගමුවේ දේශපාලනයට අලුත් දෙයක්. ඒ නිසා මම හිතනවා අලුත් young generation එක ඉල්ලන්නේ අලුත් දේවල්. ඒ නිසා අපි දැක්කා මීට ඉස්සර ඔය අපි දියුණුයි කියලා අපි හඳුනා ගන්න ප්‍රදේශවලදී මේ වගේ වැඩපිළිවෙළ දැක්කා. හැබැයි අපි මේ වගේ ග්‍රාමීය ප්‍රදේශයක මෙවැනි වැඩසටහනක් දියත් කිරීම සම්බන්ධවම අපි ඔබ සියලු දෙනාටම මේ තිරේ පිටිපස ඉන්න සියලු දෙනාටම අපි ස්තුතිය පුද කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදියට මේක තමයි තරුණයෝ බලාපොරොත්තු වෙන සහ රට ඉල්ලන්නේ. ඒ නිසා තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා අලුත් දේවල් හොයමින් අලුත් දේවල් උකහා ගනිමින් අපි දිනු වෙන්න ඕනේ જાතියක්. ඒ නිසා හැමදාමත් එකතැන ඉන්න බෑ. පල් වෙන එකතැන හිටියොත්. ඒ නිසා පල් වෙන්නේ නැතුව ඉස්සරහට යන්න නම් අලුත් දේවල් කරන්න ඕනේ. එකතැන ඉන්න නැතුව ඉදිරියට යන්න ඕනේ. ඒ නිසා ඔබට මම සුබ පැතුම් එකතු කරනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදියට මෙවැනි කටයුතු වලටත් වඩා යහ ගිහලා ලොකු වැඩ කටයුත්තක් කරන්න ශක්තිය ධෛර්ය ලැබෙයි කියලා එක දෙයක් කියන්න ඕනේ. ඔබත් එක්ක හයියට අපිත් ඔබට උදව් කරන්න ඕන වෙලාවක සූදානම්ින් ඉන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදිහට අපේ දිස්ත්‍රික් නායකත්වයත් එක්ක අපි ඒ නිසා අපි මේ කටයුත්තේ ඔබගේ ප්‍රේක්ෂකයෝ අපිත් ඒ නිසා ඔබගේ සියලු දේවල් අපි මේ වෙනකොට බලලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ අපි කියන්න ඕනි කාරණාව තමයි ඇත්තටම අලුත් දෙයක් විල්ගමුවට ලැබෙන්නේ. ඒ නිසා ඔබගෙන් ඒ පිළිබඳව සතුටුයි ගොඩක්. ඒ නිසා ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා ඉදිරියට මේවට වඩා ලොකු වැඩ කොටසක් කරන්න ශක්තිය ලැබේවා කියලා. අවසාන වශයෙන් ඔබතුමාට වෙහෙම ස්තුතිවන්ත වෙමි. අපි ඊළඟට අප සමග සම්බන්ධ වෙනවා සමගි ජන බලවේගයේ හිටපු විපක්ෂ නායක විල්ගම ප්‍රාදේශ සභාව ඒ වගේම ලග්ගල සහාය සංවිධායකතුමා ආර්.පී. ජයන්ත මැතිතුමා අපි ගෞරවයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. ගරු හිටපු විපක්ෂ නායක විල්ගම ප්‍රාදේශ සභාවේ අපේ ඔබතුමා මේ සම්මුඛ සාකච්ඡාව සඳහා පැමිණීම ගැන බොහොමත් ස්තුතිවන්ත වෙනවා. අප ඔබතුමාට මෙම විල්ගමුව ප්‍රාදේශ සභාව සහ එතකොට ඉදිරියේදී මේ විල්ගමුව ප්‍රාදේශ සභාව වෙනුවෙන් වැඩ කටයුතු කර පිළිබඳව පුංචි ප්‍රශ්න 10ක් ඔබතුමාට අපි යොමු කරනවා. අපේ පළවෙනි ප්‍රශ්නේ ඔබතුමාට අපි යොමු කරන්නේ ඔබ කවුද?
ඔව් මම දැන් ඔබතුමාම කිව්වනේ RB ජයන්ති කියලා. ඔව් RB කියන්නේ හිටපු පළාත් සභා මන්ත්‍රී එළවණකන්දෙන් පල්ලෙහාට මේ පළාත් සභා ක්‍රමයේ ඇති වුණ දවසේ ඉඳලා පත් වුණ එකම මන්ත්‍රී. ඊන් පස්සේ කාටවත් යන්න බැරුණා. එයාගේ වැඩිමහල් පුතා තමයි මම ජයන්ත ඒකනායක කියන්නේ. මම විල්ගම ප්‍රාදේශ සභාවේ හිටපු විපක්ෂ 나යක. දැනට අවුරුදු 12ක් 13ක් විතර ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් වැඩ කරනවා. මම ලග්ගල සමගි ජන බලවේගයේ සහාය සංවිධායක. අපි ඊළඟට ඔබට දෙවෙනි ප්‍රශ්නේ විදිහට අපි යොමු කරන්නේ ඔබගේ දේශපාලන ගමන කුමක්ද කියන එක. මගේ දේශපාලන ගමන මම කෙටියෙන් කියන්නම්. මම 94 උසස් පෙළ කරන්න මම තෙල්දිනී විද්‍යාලය තමයි ගිහින් හිටියේ. මහවිද්‍යාලය. එතකොට 37 නායකයි මම නැවතිලා හිටපු ගෙදර එයාත් පළාත් සභා මන්ත්‍රී. ඒ දෙන්නත් එක්ක තමයි එහෙදි තමයි මම දේශපාලනය වෙන්නේ. ඊට ඉස්සරදී විජේරණ්ඩ බණ්ඩාරතුමායි මගේ අප්පච්චි දේශපාලන වේදිකාවේ හිටියා. එයාලගේ ඒ ආభాෂයත් එක්ක මම උසස් පෙළ කරලා නැවත විල්ගමුවට ඇවිල්ලා විල්ගමුවේ ඉඳලා තමයි නැවත 97 දී ප්‍රාදේශ සභාවට ඉල්ලලා මම පරදිනවා. ඊට පස්සේ දෙවෙනි පාර දෙවෙනි වතාව ඉල්ලනවා. ඊට පස්සේ මම විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. ඒ වෙලාවේ පත් වෙන සභාපතිතුමාටත් වැඩි මනාප සංඛ්‍යාවක් මම ලබා ගන්නවා. ඒකල තමයි මම දේශපාලනට පිවිසියේ. ඉතින් දැන් මම දේශපාලනේ හොඳට පන්නරභාවයක් ලබලා තිනවා. විල්ගමුව කලාපේ. විල්ගමුවේ ලග්ගලත් මම පළාත් සභා මැතිවරණයේ ගෙසර ඉදිරිපත් වුණා. පළාත් සභා මැතිවරණයේදී ඡන්ද 45ක් අපේ පක්ෂයට එක්සත් ජාතික පක්ෂයට වැටුණා නම් මන්ත්‍රීවරු 4 දෙනෙක් එනවා. ඒ 4 දෙනා එනකොට රංජිත් අලිවිහාරි පාර්ලිමේන්තුවට ඊළඟ මැතිවරණය යනකොට මම තමයි පළාත් සභාව යන්න හිටියේ. කොහොම හරි ඒ කාලවකවනත් එක්ක පළාත් සභාව මට ය아가න්න බැරුණා. ඊට පස්සේ මම ප්‍රාදේශ සභාව නැවත ඉල්ලුවා. නැවත ප්‍රාදේශ සභාවේ ඉන්නවා. මෙවරත් මම ප්‍රාදේශ සභාවට විල්ගම ප්‍රාදේශ සභාවෙන් අපේ සමගි ජන බලවේගයෙන් කණ්ඩායම් නායක ඒ වගේම සභාපති අපේක්ෂකයා වශයෙන් මම තමයි තරඟවා දින්නේ. ජයන්ත මෙතුමනි ඔබට ඊළඟට අපි යොමු කරන ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ මේකේ පුංචි කාලේ අපි පාසල් අවදීත් අහනවා. ඔබගේ අනාගත බලාපොරොත්තුව. ඔබතුමා කියන්නේ මගේ අනාගත බලාපොරොත්තු නෑ මගේ නෙවෙයි විල්ගමේ අනාගත බලාපොරොත්තුව මගේ බලාංගන බලාපොරොත්තු මට වමනා වෙලා තියෙනවා මෙතෙක් ප්‍රාදේශ සභාවකින් ඉටු නොවිය යුතු කරුණු රාශියක් විල්ගමුවට සිද්ධ වෙන්න තියෙනවා ඒ කරුණු කාරණා ටික සමගි ජන බලවේගයේ ප්‍රාදේශ සභාවක් තුලදී විල්ගමුව ජනතාවට ඉෂ්ට සිද්ධ කරලා දෙන්න තමයි මගේ මූලික පරමාර්ථය. ගරු මන්ත්‍රතුමා මම හිතනවා මේ අපි ඔබතුමාට යොමු කරන ප්‍රශ්න වලින් හොඳම ප්‍රශ්නේ මේක කියලා. විල්ගමුව කියන්නේ අඩු ආදායම්ලාභී සභාවක්. සභාපති වුණොත් ඔබට කරන්න පුළුවන්ද මේක? ඔබතුමාලා කියන්නේ දැන් මේක කරන්න පුළුවන් අඩු ආදායම් ලබන ප්‍රාදේශ සභාවක්. ඔව්. අඩු ආදායම් ලබන ප්‍රාදේශ සභාවක් වුණා මගේ අප්පච්චි ප්‍රාදේශ සභාවේ සභාපති වෙලා ඉතින් ලක්ෂ ගාණක් ඉතුරු කරලා තමයි ගියේ ඊළඟ ප්‍රාදේශ සභාවට එනකොට. ඒ වගේ අඩු ආදායම්ලාභී කියලා අපි මෙතන සභාපති තනතුරුකම් අරගෙන සභාව ඇතුළට වෙලා ඉඳලා වැඩක් නැහැ. අපි දැනගන්න ඕන එක එක ආයතන වලින් මුදල් අරගෙන මේ වැඩ කරන්න. එහෙම දැන් ජනාධිපතිතුමත් කියලා තිබ්බා ප්‍රාදේශ සභාව දිනුවොත් එහෙම අපි සල්ලි දෙන්නේ නැහැ කියලා. ඒව බොරු. ඒව බෑ මේ පළාත් පාලන ආඥා පනතේ යටතේ ලංකාවටම එක නීතියයි. ඒක අයවැයෙන් වෙන් කරා නම් අඩු ආදායම්ලාභී පළාත් පාලන ප්‍රාදේශ සභා, නගර සභා, මහනගර සභා, සුළු නගර සභා හරි මේ පළාත් පාලන ආයතන කියන ඒ සියල්ලටම වෙන් කරන මුදල් එක හා සමානව අපිට ලැබෙනවා. අපි මේ මුදල් ජනාධිපතිතුමා කියන විදිහට හොරා ගන්න බෑ. ප්‍රාදේශ සභාවක් කියන්නේ മന്ത്രി මණ්ඩලයක් එක්ක මේ වටමේසෙක එකතු වෙලා නිලධාරි මණ්ඩලෙ ටීఓ මහත්තුරු ලේකම්තුමියත් එක්ක එකතු වෙලා තීරණ අරගෙන අපිට මේ මුදල් ලැබුවට පස්සේ මේ මුදල් අපි සභාවට දාලා සභාවේ මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය අරගෙන ඒ කර්මාන්තය ඊට පස්සේ ටීයු මහත්තයාගෙන් ඒ තත්ත්ව වාර්තා මේකක් අරගෙන ඊට පස්සේ ලේකම්තුමියගේ අනුමැතියත් එක්ක අපි ටෙන්ඩර් දාලා ටෙන්ඩර් පටිපාටිනේ අනුව ටෙන්ඩර් එක ප්‍රදානය කළා ඊට පස්සේ ඒ කර්මාන්තයේ වැඩ ඉවරනාට පස්සේ ටීයු මහත්තයාගේ නිර්දේශය එහෙම නැත්නම් උදාහරණයක් වශයෙන් කියමු කොන්ක්‍රීට් වැඩපළක් කරොත් එහෙම අපි ගංගා නිම්ම සංවර්ධනක එහෙම නැත්නම් වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඒ වගේ ආයතන වලින් ටෙක්ස්ටින් එකක් කරලා ඒ තත්ත්ව පරීක්ෂණ වාර්තාවත් එක්ක නැවත අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රී මේසෙට එනවා. ඒ මේසෙට ආවට පස්සේ තමයි අපි ඒ වාර්තාවත් එක්ක අපි සභාවේ අනුමත කරලා ටීයු මහත්තයාගේ වාර්තාවත් එක්ක ලේකම්තුමියගේ මේ අනුමැතියත් එක්ක අපි මේ මුදල් ගෙවන්නේ. නැතුව ඒවා කාගවත් සාක්කු වලට එහෙම යන්නේ නැහැ. ඒවා බොරු කතා. ඒ ජනාධිපතිතුමා කියන කතාව සුරංගන බොරු කතාවක්. ඒ කතාව සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. ජනාධිපතිතුමා කියනවා සභාව දිනුවේ නැත්තම් මුදල් දෙන්නේ නැහැ කියලා. එහෙම වුණොත් ඔබතුමාට මේක කරන්න පුළුවන්ද? කොහොමද ඒක කරන්නේ? දැන් මම ඕක ඔබතුමාට ඉස්සලා ප්‍රශ්නේදීම ඕකට උත්තරේ මම දුන්නා. හරිද? අපිට මේ ප්‍රාදේශ සභාවට අපි දැන් ඔයා ඔබතුමා මේ අහන්නකො හොඳම කාරණේ. එහෙනම් කොළඹ මහනගර සභාව හැමදාම UMP කෙනේ දිනුවේ. හරිද? එහෙනම් චන්ද්‍රිකා කාලේ ප්‍රාදේශ සභාව වැහවද? නගර සභාව වැහවද? මහින්ද රාජපක්ෂ කාලේ මේ නගර සභාව වැහවද? ගෝඨාභය කාලේ නගර සභාව වැහවද මේ කොළඹ මහනගර සභාව? නෑ. වහන්න බෑ. එහෙනම් තිස්ස මහරාමයේ JVP එක දිනලා එහෙනම් ප්‍රාදේශ සභාව වැහුවද? ඒ කට්ටිය කරගෙන ගියේ.
ඒව බොරු කතා, ඒව සුරංගනා කතා. එයාලගේ බලේ ගිලීගෙන යනකොට එක එක සුරංගනා කතා කියලා මිනිස්සු රවට්ටන්න යනවා. මිනිස්සු ඒවට රැවටෙන්න එපා. මේ ප්‍රාදේශ සභාව අපි විල්ගමු අපි ගෙනියන විදිහ දන්නවා. අපිට තියෙනවා ආදායම් වෙන මාර්ග, ජල බිල්පත් වලින්, වරි පණම් බදු වලින්, ඊළඟට පොළ ටෙන්ඩර්, ඊළඟට එක එක කර්මාන්තශාලා, ඒවල හෝටල්, ඊළඟට වස්ගමුව, මේවා හරහා අපිට මේ මුදල් උත්පාදනය කරගන්න පුළුවන්. අපි දන්නවා මුදල් හොයාගන්න ක්‍රමේ. අපි ලංකාවේ මේ ඕනෑම මේ රජයේ ආයතනයකට ගිහිල්ලා අපිට කතා කරලා අපිට ඒවා ගන්න පුළුවන්. ඇත්තටම මේ ප්‍රාදේශ සභාවකට පුටුවේ ඉඳගෙන බෑ. අපි පොඩ්ඩක් එළියට ගිහිල්ලා මුදල් හොයාගන්න ඕනේ. ඊට පස්සේ ප්‍රාදේශ සභාව අනපනත් වලට යටතේ ප්‍රාදේශ සභාව බල ප්‍රදේශයෙන් සල්ලි උපයා ගැනීමේ ක්‍රම මාර්ග අපි දැනගන්න ඕනේ. අපි ඒවා අපේ ගාව තියෙනවා ඒවා. අපේ ඔළුවේ තියෙනවා. අපිට ඒ වැඩ කරසාරණ කරන්න අපිට ශක්තිය තියෙනවා, ධෛර්යය තියෙනවා. අපි ඒක කරනවා. ජනාධිපතිතුමාගේ සල්ලි දිහා බලන් ඉන්නේ. ඊළඟ යොමු කරන ප්‍රශ්නේ තමයි විල්ගමුව ගැන තියෙන බලාපොරොත්තුව කුමක්ද කියන එක. ඔව්. ඔබතුමාගේ ඒක බොහොම හොඳයි. අපි ලග්ගල අපි එළවන කන්දෙන් පල්ලෙහා අපි නකල්ස් කඳු වැටියට මේ මැදි වෙලා හීංගඟ නදියට වට වෙලා මහවැලි නදියට කොටු වෙලා මේ පැත්තින් වස්ගමුව ජාතික වනෝද්‍යානයට මැදි වුණ පුංචි ජන කොටසක් ජීවත් වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක්, ප්‍රාදේශ සභාවක්, ග්‍රාම නිලධාරි වසන් 39ක් තියෙන පුංචි ගමක්. ඇත්තටම අපි මේකේ උපන් අය. අපිට එළවන කන්දෙන් උඩහා ගෙවල් නැහැ. එහෙනම් අපි මේකේ මිහිදම් කරන්නේ නැත්නම් අපි මේකේ. එහෙනම් අපිට මේ විල්ගමුව කියන එක ගැන හැඟීමක් තියෙනවා. විල්ගමුව කියන්නේ අපේ කියන හැඟීමක් තියෙනවා. විල්ගමුව කියන්නේ මගේ කියන හැඟීමකින් මට වැඩ කරන්න ආසයි. ඒ කියන්නේ මගේ විල්ගමුවේ මිනිසුන්ට මෙතෙක් නොවිසඳුණු ප්‍රශ්න රාශියක් තියෙනවා. හැබැයි මම වෙනත් ඊතුරු ප්‍රාදේශ සභාව සභාපතිලා හිටියට වඩා විශාල වැඩ කොටසක් මට කරන්න ශක්තිය ධෛර්යය තියෙනවා. ඒ කියන්නේ අපිටත් කොන්ද පණ දින කාලේ දිවුල පැනලා වැඩ කරන්න ආසයි. ඒ වැඩ කොටස අපි ඉදිරියේදී අපේ ප්‍රාදේශ සභාවක් තුළදී පෙන්නනවා. ඔයාලට පුළුවන් අපේ වැඩ කොටස බලන්න. අපි මේ ගෙවල් වලට වෙලා ඉන්නේ. අපි වැඩ කරනවා ඒ කාල සීමාව තුළදී. මෙතෙක් ප්‍රාදේශ සභාවකින් නොවුණු වැඩ කොටසක් අපි කරන්න ලෑස්තිලා ඉන්නේ. හරි, බොහොම ස්තුතියි. අපි ඊළඟට 7 වෙනි ප්‍රශ්න ඔබතුමාට අපි ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ මේ විල්ගමුවේ රැකියා විරහිත තරුණ තරුණයන් ගැන වැඩපිළිවෙලක් ඔබ මේ පත්වන මේ සභාවෙන් ඔබට කරන්න පුළුවන්ද? ඔබතුමා දැන් අහන ප්‍රශ්නේ මේක හොඳයි. මේක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුගෙන් අහන්න ඕන ප්‍රශ්නයක්. නමුත් මට මේකට මේ එක හෙලාම උත්තර දෙන්න බෑ. රැකියාව දෙනවා කියලා තරුණ තරුණියෝ කලබල කරන්න බෑ. හැබැයි රැකියාව උත්පාදන කරන වැඩසටහන් සොයන් රැකියා එහෙම නැත්නම් රජයත් එක්ක එකතුණු කම්පැනිත් එක්ක එකතුණු ඇත්තටම විල්ගමුවට ගාමට්ටයක්වත් නැහැ. අපිට අපේ සැලසුම් තියෙන සජිත් ප්‍රේමදාස එතුමාගේ පියාගේ තියෙනවා ලොකු වැඩ කොටසක්. මොකක්ද දන්නවද? ඒ වැඩ කොටස. එයාගේ පියා තමයි මේ ගාමට් සංකල්පය ඇති කරේ. කර්මාන්ත ගාමට් අද ඒක නිසා තමයි අපේ තරුණියන්ට මේ විශාල වශයෙන් මුදල් ටිකක් හරි හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර දෙමාපියන්ට බර නොවි ජීවත් වෙන්න පුළුවන්. තමන් ස්වාම පුරුෂයෙක් දීගෙන යනකොට රත්තරන් කෑල්ලක් හරි කරේ තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පියාගේ ඒ ගාමට් සංකල්පය. අපිටත් අපි විල්ගමුවේ සෙඩ් එකට එහා පැත්තෙන් කර්මාන්ත පුරේ කියලා වෙන් කරලා තියෙනවා. අපේ සජිත් ප්‍රේමදාස මහත්මයා මේ රටේ ජනාධිපති වුණ ගමන් අපි කර්මාන්ත ශාලා ඒකේ ආරම්භ කරන්න අවශ්‍ය වැඩපිළිවෙල හදලා තියෙනවා. ඒ වැඩපිළිවෙල හරහා අපි විශාල රැකියා ප්‍රමාණයක් ලබා දෙනවා. ප්‍රාදේශ සභාවකින් වෙන්න ඕන නැතෙන් ප්‍රාදේශ සභාවක ඇත්තටම ලොකු විශාල රැකියා උත්පාදන වැඩසටහනක් අපිට කරන්න බෑ. ඒක ප්‍රාදේශ සභාව අනපනත් යටතේ ওই සීළු දෙනාම දන්නවා. හැබැයි ඒ හරහා අපිට ඒ ගන්න තනතුරත් එක්ක වෙනත් ආයතනත් එක්ක එකතු වෙලා මේ විදේශ රැකියාව වැඩ කටයුතු, එහෙම නැත්නම් සොයන් රැකියා, එහෙම නැත්නම් කුකුල් ගොවි පොළවල්, එහෙම නැත්නම් මොනවා හරි ක්‍රමවේදයක් අපිට හදාගෙන ඉදිරියට යන්න පුළුවන් වැඩ කොටසක් අපි සැලසුම් කරනවා. අනිවාර්යෙන් මේ රැකියා ප්‍රශ්නෙට අපි උත්තර දෙන්න ඕනේ. ඔබේ නායකයා කවුද? මගේ නායකයා සජිත් ප්‍රේමදාස. සජිත් ප්‍රේමදාස කියන්නේ මේ රටේ ඊළඟ ජනාධිපති. ඔබ තමුන්වන්සලා දන්නවා ඒ ඊළඟ ජනාධිපති කියන්නේ නාමල් රාජපක්ෂ මැතිතුමත් දැන් ලාබාල කෙනෙක්. එතුමා ඉදිරියට යන්න තව සෑහෙන කාලයක් යනවා. ඊට පස්සේ අනුර කුමාර දැන් මේ රටේ ජනාධිපති. අනුර කුමාර කියන අඹගෙඩියක් දැන් කාගෙන ගිහිල්ලා ඇඹුල් රහ වැඩි වෙලා දඟලනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමත් කියන්නේ වයෝවෘද්ධ කෙනෙක්. හරි. ඊට පස්සේ වෙන නායකයෙක් පේන තියෙන මානේ නැහැ. අපේ නායකයා තමයි සජිත් ප්‍රේමදාස කියන්නේ. අපේ නායකයා. එතුමා ඊළඟ ජනාධිපති වෙන එක ඒකාන්තයි. ඒක කාටවත් නවත්තන්න බෑ. එතුමා ඔබ දන්නවා මම එතුමත් එක්කත් බොහොම හිතවත්. එතුමා මට දුරකථනයෙන් කතා කරනවා. එතුමා මට වේදිකාවේ කොතන හිටියත් ළඟට කතා කරනවා. එතුමා මේ රටේ නායකයා වුණොත්, මේ රටේ ජනාධිපති වුණොත් මම තමයි විල්ගමුවේ ලංකාවේ වැඩියෙන්ම නිවාස හදන්නේ, ගෙවල් හදන්නේ, ගම්මාන හදන්නේ. හරිද? ඒක තමයි හොඳට මතක තියාගන්න.
ඒක බොරුවක් නම් එතුමා ජනාධිපති වුණාට පස්සේ බලන්න මේ රටේ සජිත් ප්‍රේමදාස ජනාධිපති වුණාට පස්සේ මේ රටේ තියෙන අනු පවුල් වලට වැඩියෙන්ම නිවාස දෙන්නේ මම. ඒ තරම් මට යාගාව සත්‍යධාරයක් තියෙනවා. මට ජනාධිපති මන්ත්‍රී එයා ජනාධිපති වුණොත් මට ජනාධිපති මන්ත්‍රීට කෙලින්ම ගිහිල්ලා විල්ගමේ මිනිසුන්ගේ ප්‍රශ්න අරන් ගිහිල්ලා කතා කරන්න ශක්තිය තියෙනවා. ඒ තරම් හිතවත් මයිත් එක්ක. මගේ දුරකථන අංකේ කටපාඩමින් කියනවා සජිත් මහත්මයා. එහෙනම් උතුමාලා 22කට බය වෙන්න එපා. අපිට බලය දෙන්න. ඒ බලය හරහා තමුන්නාන්සේලාගේ ප්‍රදේශයට විල්ගමුවට විශාල වැඩ කොටසක් කරන්න අපි සැදී පැහැදී ඉන්නවා. සමගි ජනබල වේගය පිළිබඳව ඔබතුමා අපිට දැනුවත් කරා. ඒ වගේ ඔබ කවුද කියන එක අපි දැනුවත් කරා. ඔබතුමා මේ අහන ප්‍රශ්නය ඔබ මේ විල්ගමු දිනවන්න මම හිතනවා මේ සහ මේ ලොකු කැපවීමක් කරනවා. මේ ඔබට යොමු වෙන ප්‍රශ්න ඔබේ කණ්ඩායම විල්ගමු දිනවීමට ඔබ දෙන සහතිකය කුමක්ද? ඔව් මේ මට දෙන්න පුළුවන් සහතිකයක්. අපි පහුගිය ජනාධිපතිවරණේ ලක්ගලාසනේ දිනුවා. ඒත් එක්ක බලපුවාම ඒ පහුගිය කාලේ ජනාධිපතිවරණය අපි දිනුවා. විශාල වෙසක් කැප වුණා. මම සජිත් ප්‍රේමදාස මහත්තයා වෙනුවෙන් ගෙයක් ගල් ගානේ ගිහිල්ලා මේ අපි ජනතාව ඒක රාශි කරගෙන මේ විශාල වැඩ කොටසක් කළා ලක්ගල කොහොම හරි අපි දිනුවා. අපිට ඒක ඒ ශක්තිය තිබ්බා. හැබැයි පාර්ලිමේන්තු මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහත්මයා පෙරදුන හින්දා අර ඡන්ද ප්‍රතිශතයේ මේ මිනිස්සු මානසිකව වැටිලා ඡන්දේ පාවිච්චි කරේ නැහැ. නමුත් දැන් මාස 6-7ක් ගිහිල්ලා දැන් ආණ්ඩුවේ තියෙන කැරට්ටුව මිනිස්සු දන්නවා. අපි කියන්න ඕනේ නැහැ. දැන් දියලුණු පැකට් එකක් ගන්න හෙට්ටිපොල් ටවුන් එකේ නැහැ. විල්ගම කලාපේ කොහොමද නැහැ. කැටලුණු පැකට් එකක් ගන්න. එතනින් එහාට මම කියන්න යන්නේ නැහැ. ආණ්ඩුවේ පැටකිරි ගැන ආණ්ඩුවේ පැටකිරි ගැන හොඳට මාධ්‍යයෙන් මිනිස්සු YouTube වලින් ඉගෙනගෙන ඉන්නේ දැන් මිනිස්සු දන්නවා. එහෙනම් මට සහතිකයක් දෙන්න පුළුවන් විල්ගම ප්‍රාදේශ සභාව අපි මේ සැරේ දිනනවා. දිනනවා කියන්නේ ඒකට හේතුවක් තමයි දැන් හීංගඟ ජල ව්‍යාපෘතිය අරගෙන අවුරුදු 15යි ආණ්ඩු 4ක් ගෙවුණා. හැබැයි මෙහි විල්ගමේ වග්වඩ රෝගීන් එක එකා මැරෙනවා. මං හිතන්නේ සතියකට 4 දෙනෙක් බොහොම දාන කරනවා. ඒ තරමට ලේ මාරු ගානට 200ක් ඉන්නවා. අපි ඔබතුමා කියන්නේ අපේ වැඩපිළිවෙලක් තිබ්බා. මම සජිත් ප්‍රේමදාස නුගෝල්ලේ මහාවිද්‍යාලයේ සූරුපන්ති කාමරේ දෙන්න වෙනලා මගේ කතාවේදී මං කියනවා මෙන්න මේ විල්ගමේ මිනිසුන්ට අත් වෙලා තියෙන ඉරණම මේ හීංගඟ ජල ව්‍යාපෘතිය නවත්තලා මෙන්න වග්වඩු රෝගී ලේ මාරු කරන කට්ටිය මෙතනින් මයියංගනේට හැමදාම වෑන් මේ ඇම්බියුලන්ස් එකේ ට්‍රිප් 5ක් කරන් යනවා. ගෙනල්ලා හෙට්ටිපොල් ටවුමේ බානවා ඒ ලෙඩ්ඩු ඒ අපි දකින්න ඒ ලෙඩ්ඩු බෑලා දරන වෙහෙස ඒ ලෙඩ්ඩු මානසිකව වැටිලා අශාරීරික වැටිලා තමයි ඒ ටවුමට එන්නේ. එතකොට අපි මම සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ඉන්න ඉස්සරහා මම මේ කතාව කිව්වට පස්සේ එතුමා විල්ගම රෝහලට ලේ පෙරණ යන්ත්‍රයක් දෙනවා ලක්ෂ 70ක. හරිද? ඒ වෙලාවෙම විල්ගම MOH වලට කතා කරනවා. මාතලේ දිස්ත්‍රික්කයේ බාරෝ ඉන්න නිලධාරීන්ට කතා කරනවා. මම මැසිමක් දෙන්න ලෑස්ති. ඔයාලා මට කාමරයක් ලෑස්ති කරලා AC කරලා ලෑස්ති කරලා දෙන්න. අදටත් ඒ ලේ පෙරණ යන්ත්‍රය විපක්ෂ නායක කාර්යාලයේ තියෙනවා. නිලධාරියෙකුට සහයෝගය දෙන්න. ඒ හීංගඟ ජල ව්‍යාපෘතිය ආරම්භ කරා නම් මේ වග්වඩු රෝගයට එකම පිළියම ඒකයි. දැනට ඒක නතර වෙලා තියෙනවා. මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් එක්ක කිව්වා. පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕන කට්ටියට කිව්වා. හැම තැනම මේකට විරුද්ධව අපි කතා කළා දැන් නම් වැඩ ආරම්භ වෙන සයිස්යක් තියෙනවා. ඒකත් අපිට ෂුවර් යන්නේ නැහැ. ඒත් අපි ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි මේ රජයට මේවා ගැන කිසිම හැඟීමක් නැහැ. හරිද? එහෙනම් අපිට විශාල වැඩ කොටසක් සභාවෙන් කරන්න. ඔයා කියන්නේ සභාවේ කුණු වලක් නැහනේ. මේ විල්ගම ප්‍රාදේශ සභාවේ කුණු වලක් තියෙනවද? නැහැ. මේ දඹුල්ලට කුණු ගෙනියන්නේ. දඹුල්ලට කුණු ගෙනියන්නේ අපිට ලක්ෂ ගාණක් යනවා වාහනයට මේ වියදම. ඉතින් මේ මෙච්චර කැලෑ තියෙනවා. මේවට විදුලි වට ගහලා වලක් කපලා වන සංරක්ෂණයකට මැදි වුණ කෑලි තියෙනවා. වනාලින්ගෙන් සත්තුන්ට කරදරයක් හිරියක් නොවන විදිහට පාරිසරික තත්ත්ව වාර්තාවක් අරගෙන කුණු වලක් දාගන්න පණ නැහැ හිටපු සභාපතිලාට. හරිද? ඒ තත්ත්වෙටපත් වෙලා අද බලන්න හෙට්ටිපොළ නගරේ රථ වාහන ගාලක් නැහැ. මම ප්‍රාදේශ සභාපති වුණ ගමන් මම රථ ගාලක් හදනවා. මම ට්‍රැෆික් එකක් වෙන්න දෙන්නේ නගරේ පිරිසුදු කරනවා. නගරේ කුණු වලින් ගඳ ගහනවා. නගරේ කාණු පද්ධති සම්පූර්ණයෙන්ම ගඳ ගහන කුණු ලොරියක් බවට පත් වෙනවා. වතුර බහින්නේ මොනවත් කිසිදු සැලැස්මක් නැතු ප්‍රාදේශ සභාවක්. හිටපු සභාපතිතුමාලා ඒව ගැන හිව්වේ නැහැ. එයාලා හා හූ කිව්වා, අරයා කිව්වොත් බෑ කිව්වොත් තා බෑ. මෙයා හා කිව්වොත් මෙයාට හා. එහෙම බෑ. මේව තනි තීන්දුවකට මේ කියන්නේ තනි තීන්දුව කියන්නේ මේ සභාවේ ඒකමතික තීන්දුවකට ඇවිල්ලා මේ අපේ විල්ගම ප්‍රාදේශ සභාවේ අපි ලස්සන ප්‍රාදේශ සභාවක් කරන්න ඕනේ. නැත්තම් මේක හරියන්නේ නැහැ. දැන් මට තියෙනවා මම දැන් පොදු වෙළඳපොළ ඇත්තටම ජරා ජීර්ණ වෙලා අපි ඒක නවීන විදිහට හදන්න ඕනේ. ඒකට කිසිම වැඩපිළිවෙලක් මෙයාලගේ නැහැ. හැබැයි මගේ ඔළුවේ තියෙනවා. විල්ගමේ පාරවල් කොහෙද හදන්න ඕනේ ඒවා. ඇත්තටම අතුරු පාරවල් විශාල ප්‍රමාණයක් හදන්න තියෙනවා. 57 පාර යන්න බෑ වලවල්. කාපට් කරන්න තියෙනවා. නුවරෑයේ ඊළඟ පාර අපි ඒක හැදුවා කොහොම හරි. ඊළඟට මේ ගඟේ ආයේ පාර මේ මොකද්ද මේ ගුරුලෑ ගඟේ ආයේ පාර ඒ වගේ ලොකු පාරවල් තව විශාල ප්‍රමාණයක් හදන්න තියෙනවා. අපිට පළාත් සභා පාරවල් නේ ප්‍රාදේශ සභා බල ප්‍රදේශයේ ප්‍රාදේශ සභාවට අයිති පාරවල් ටික
අපි පත් වුණ ගමන් පළවෙනි මාසෙම අපි මේ සංවර්ධන වැඩකටයුතු ටික අපි කරනවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ කරනවා. දැන් අපි ඊළඟට අහන්න තියෙන ඔබතුමාට අවසාන ප්‍රශ්නේ. ඒක තමයි ඔබතුමා සමගි ජනබලවේගයේ හිටපු විපක්ෂ නායක විල්ගම ප්‍රාදේශ සභාවේ. ඔබතුමා ගැන නොදන්න පිරිසක් මේ විල්ගමේ සිටින්න පුළුවන්. මම ඉන්නේ ඔබතුමා අවසාන අහන ප්‍රශ්නේ තමයි ඔබතුමා නොදන්න අයට ඔබතුමා කවුද කියලා අපිට පොඩ්ඩක් හඳුන්වා දෙන්න පුළුවන්ද? මම නොදන්න කෙනෙක් නෑ මේ අලුත් මේ පරම්පරාවේ කීප දෙනෙක් කරනකොට මට කියන්නේ RB ජයන්ත. RB ජයන්ත මම ජයන්ත ඒකනායක. හැබැයි මට RB කියලා මුලට කෑල්ලක් මිනිස්සු දාගෙන ඉන්නවා. ඒක මගේ අප්පච්චි මේ විල්ගමට ඇවිල්ලා මගේ අප්පච්චි ලග්ගල විල්ගමේ මිනිස්සෙක් දැන් අවුරුදු ගාණක් විල්ගමේ පදිංචි වෙන්නේ ප්‍රාදේශ සභාවේ 3 පාරක් සභාපති වෙලා තිනවා. ඊළඟට පළාත් සභාවට මාතලේ දිස්ත්‍රික්කේ දෙවනි තැනට මනාප අරගෙන 89 අප්පච්චි තමයි පළාත් සභාවගේ ඒ ගියාට පස්සේ තව කාටවත් යන්නත් බැරුණා. මටත් ගිහින් සභාව ගාවටම ගිහින් ආවා. RB ජයන්ත කියන නාමය පටබඳින්නේ මගේ අප්පච්චිගේ නමත් මගේ අප්පච්චිගේ නම රම්බණ්ඩට තමයි RB කියන්නේ. මට කියන්නේ ජයන්ත ඒක නෑ. ඒක නමුත් මිනිස්සු කියන්නේ RB ජයන්ත කියලා. යම්මත් නිකන්ම RB ජයන්ත කියන්නේ. ඒ හින්දා මට දේශපාලන පසුබිමක් තියෙනවා. මගේ පියාගේ ඉඳලා විජයරණ බණ්ඩා ඊළඟට රෝහිණි කවිරන්න මැතිතුමත් එක්ක ඊළඟ රෝහණ බණ්ඩාරනායකත් එක්ක මම මේ සියලු දෙනාත් එක්කම දේශපාලනය කරලා මට හොඳට දේශපාලන පන්නරයක් තියෙනවා. මට වැඩ කරන්න උවමනාව තියෙනවා. මම දන්නවා වැඩ නැත්තේ කොතනද වැඩ වෙන්න ඕනේ කොතනද කියලා. හෙට ප්‍රාදේශ සභාවේ පුටුවේ ඉඳගත්තොත් අනිද්දා ඉඳලා අපි සැලසුම් කරලා වැඩට බහිනවා. හැබැයි අලුත් කෙනෙක් මේකට සභාවටපත් වුණොත් එහෙම දැන් තමුන්වන්සලා දන්නවා මේ ජනතා විමුක්ති පෙරමුණේ මේ පාර්ලිමේන්තුවට ගිහින් 60 ගානක් තව පාර්ලිමේන්තු සභාගර්භයේ මයික් එකවත් ඔන් කරලා නැහැ. මේ කිසි ප්‍රාදේශ සභාවටවත් ගියපු මිනිස්සු නෙවෙයි ගිහින් ඉන්නේ. අපෙත් එක්ක නොමිනේෂන් දුන්න ප්‍රාදේශ සභාවේ කණ්ඩායමක් ගිහින් ඉන්නේ පාර්ලිමේන්තුවට. ඒක ජාතික අපරාධයක්. පාර්ලිමේන්තුව කියන්නේ රටේ මරමස්ථානේ. එතන නීති සම්පාදනය කරන තැන. හැබැයි එතන මයික් එක ඔන් කරන්න බැරි මිනිස්සු ඉන්නවා නම් මේ ප්‍රාදේශ සභාවටත් අපි යවන්න ඕනේ දැනුම තියෙන වැඩ කරන්න පුළුවන් ශක්තිය තියෙන නිලධාරියෙක් ගාවට ගිහින් කතා කරන්න පුළුවන් හයියක් තියෙන විල්ගොම ගැන හැඟීමක් තියෙන මිනිසුන්ගේ දුක ප්‍රශ්න අඳුරන කෙනෙක් පුටුවේ ඉඳගත්තා නම් පහුවදා ඉඳලා වැඩ කරනවා. හැබැයි වැඩ දන්නේ නැති කෙනෙක් වාඩිනොත් එහෙම වැඩ බැරි ටාසන් කෙනෙක් වාඩිනොත් එයාට පුටුව කැරකියරගෙම මේ පළාත් පාලන ආඥා පනත පුරුදු වෙන්න ඕනේ යාට මාස 6-7ක් යනවා. එතකොට අපේ කාලය ඉවරයි. අපේ සභාවේ කාලය ඉවරයි. අපේ විල්ගොම පරිහාණ්ඩ යනවා. එහෙනම් අපි කියන්නේ මං අපේ ජනතාවට කියන්නේ සමගි ජන බලවේගයට මේ සැරේ බලය දෙන්න මම ඔබ තමුන්වන්සලාට පොරොන්දු දෙනවා මෙතෙක් ප්‍රාදේශ සභාවකින් නොවුණු වැඩ කොටසක් මම මේ ප්‍රාදේශ සභාව තුල කරන්න. සමගි ජන බලවේගයේ RB ජයන්ත හිටපු අපේ විපක්ෂ නායකතුමා බොහොම ස්තුතියි. අද දින අප මේක සම්බන්ධන සමග මම අවසාන වශයෙන් ඔබතුමාට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන එක මේ ඔබතුමාට පෞද්ගලික ඉදිරිපත් කරන ප්‍රශ්න 10 නෙවෙයි. ඔබතුමාට මේ ලැබුණ මේ අපේ රණා YouTube මේ නාලිකාවෙන් ලැබුණ අවස්ථාව ගැන අපිට වචන කිහිපයක් ඔබතුමාගෙන් අපිට අදහසක් වශයෙන් දැනගන්න අවශ්‍යයි. ඇත්තටම ඔයාලා තරුණිය වශයෙන් මම බොහොම සන්තෝෂ වෙනවා මේ වගේ වැඩසටහනක්. අපේ අදහස් අපිට කියන්න තැනක් නැහැ. දැන් අපේ නායකතුමා ආපු රැස්වීම අපි තිබ්බේ නාවුල. මට විනාඩි 10යි හම්බුනේ. මට විල්ගමෝ ගැන ඔක්කොම ටික මට කියන්න නැහැ අවස්ථාවක්. හැබැයි ඔයාලා තරුණයෝ වශයෙන් මේ වගේ දෙයක් හදලා මේ YouTube එක හරහා හදලා මහ ජනතාවට මේක මුදා හැරියට පස්සේ ජයන්ත කවුද කියන ප්‍රතිරූපය මේ මිනිස්සයා කවුද මේ මිනිස්සයා මොනවද කරන්න ඉන්නේ මේ මිනිස්සයා බලයට આવොත් මොනවද කරන්නේ කියන එක කවුරුත් දන්නේ නැහැ. මට කියාගන්න නැහැ. මම පත්‍රිකාවක් විතරයි ගහන්නේ. පෝස්ටර් එකක් ගහලා ගෑවට මිනිස්සු දන්නේ නැහැ මෙයා මොනවද කරන්නේ කියලා. හැබැයි ඔයාලා මේක මේ හරහා මේ මගේ විතරක් නෙමෙයි මේ අනිත් ඔක්කොගෙමත් බලලා දාලා ජයන්ත කියන එක්කෙනාගේ හිතේ තියෙන දේ තමුන්වන්සලා මේ විශාල ප්‍රමාණයකට බලන්න සැලැස්වීම අහන්න සැලැස්වීම ලොකු භාග්‍යයක් කොට මම සලකනවා. ඒක මේ ඇත්තටම අපිට ලොකු හයියක් ලොකු උදව්වක් මේ වගේ දෙයක් වීම ගැන සන්තෝෂ වෙනවා අනේක වාරයක්. හරි එහෙනම් අවසාන වශයෙන් ඔබතුමාට මේ අවස්ථාවට සම්බන්ධ වුණ අපගේ මේ වචනේ පිළි අරගෙන තන සම්බන්ධ වුණාට බොහොමත් ස්තුතියි කියලා. බොහොම ස්තුතියි. එසේනම් බොහොමත්ම ස්තුතියි. රණා YouTube වීඩියෝ channel එකේදී 2025 පළාත් පාලන මැතිවරණය විල්ගොම ප්‍රාදේශ සභාවට සුදුසු අපේක්ෂකයින් තෝරා ගැනීමේදී අපත් සමග ප්‍රධාන පක්ෂ 5ක කණ්ඩායම් නායකින්ට අපි ආරාධනා කරා. එසේ වෙතත් අපත් සමග එකතු වුණේ පුටුව ලකුණේ පොදු ජන එක්සත් පෙරමුණ, ඒ වගේම පොහොට්ටුව ලකුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ඒ වගේම දුරකථනයේ ලකුණේ සමගි ජන බලවේගය කියන පක්ෂ 3ක කණ්ඩායම් නායකින් පමණයි. බොහොම ස්තුතියි අපත් සමග සුන් සාකච්ඡාවට ඉදිරිපත් වුණ ප්‍රධාන පක්ෂ 3ක කණ්ඩායම් නායකින්ට. නමුත් පවතින ආණ්ඩු පක්ෂය
මාලිමාව ලකුණෙන් තරගවන්න ජාතික ජනබලවේගය කණ්ඩායම් නායකින්ට අපි ආරාධනා කළා. නමුත් ඔවුන් අපේ ආරාධනාව ප්‍රතික්ෂේප කළා. ඒට හේතුව අප දන්නේ නැහැ. ඒ වගේම පදක්කම ලකුණේ තරගවදින සර්වජන බලය පක්ෂය ඔවුන්ගේ කණ්ඩායම් නායකයටත් අපි ආරාධනා කළා. ඔවුමුත් අපේ ආරාධනාව ප්‍රතික්ෂේප කළා. ඒට හේතුව කුමක්ද? විල්ගමුව කෙරෙහි අදහස් නැද්ද? කුමක්ද ඒට හේතුව? අප දන්නේ නැහැ. එසේනම් 2025 පළාත් පාලන මැතිවරණයේ විල්ගමුව ප්‍රාදේශ සභාවට තේරීපත් වන අපේක්ෂකයින් එහිදී තෝරා ගන්න මන්ත්‍රීවරුන් සමග සුවඳ සාකච්ඡාවක් අපි ඉදිරියට පවත්වාගෙන යන්න සූදානම්. එසේනම් නැවත හමුවෙනතුරු ඔබට සුබ දවසක්. අයිබෝවන්.